මේස ලග්නයෙන් උපන්න ඔබට මේ 2026 මාර්තු මාසය මොන වගේ පලාපලයක් උදා කරයිද? ජීවිතේ කොහොම ගත වෙයිද මේ ඉදිරි කාලය? ඉතින් සුභවාදී දෙයක් සිද්ධ වෙයිද? අසුභවාදී දෙයක් වෙයිද? මොන වගේ දේවල්ද සිද්ධ වෙන්න නියමිතව තිබෙන්නේ කියලා දේ සම්බන්ධව අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අහන්න මේස ලග්න ඔබ ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් බොහොම පහුගිය කාල සීමාව ගත්තොත් ටිකක් කාර්ය බහුල කාලයක් වුණා නේ. ටිකක් මානසික පීඩාකාරී තත්ත්වය වැඩි. සමහර දේවල් ඔබට නිෂ්ඨ කරගන්නට බැරි වුණා. සමහර දේවල් තවදුරටත් ප්‍රමාද වුණා. ඉතින් මේ වගේ නොයෙක් පසුබෑම් මත තමයි ඔබගේ පහුගිය කාල සීමාව තරමක් ගත වුණේ පීඩාකාරී තත්ත්වයන් මැද. හැබැයි මේ මාර්තු මාසයේ මම ඔබට පැහැදිලිවම කියනවා ඊටාම යහපත් ආකාරයට ඔබගේ ග්‍රහ ගෝචරය වෙනස් වෙලා තියෙනවා. ග්‍රහ ගමන් ගණනාවක් ග්‍රහයන් ගණනාවක් වෙනස් වෙලා තියෙනවා. සුභවාදී විදිහට මාර්තු මාසය ආරම්භ වෙනකොට ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා රවි කුජ රාහු සමග බුධ සමග යෝගව තමයි මාසය ආරම්භ වෙනකොට 11 වෙනි භාවයේ අයස්ථානගතව ධනය ලැබෙන ස්ථානය තුළ තමයි ගෝචර වෙන්නේ. ඒ වගේම සිකුරු ග්‍රහයාත් මාසය ආරම්භ වෙනකොටම මීන රාශියේ සෙනසුරු සමග යෝග වෙනවා 12 වෙනි භාවයේ තුළ. ඊටාම යහපත් ග්‍රහ ගෝචර ගමනක් වෙයි. ඒ ගෝචර ගමනත් එක්ක ඔබගේ මේ මාසය බොහොම වාසනාවන්ත මාසයක් වෙනවා. නියතයි මේස ලග්න ඔබට. ඇයි මම එහෙම කියන්නේ? මොනවද ඔබට ලැබෙන වාසි? මොනවද ඔබට ලැබෙන ප්‍රතිඵල පලාපල? විශේෂයෙන් ඔබගේ 11 වෙනි භාවය තුළ මේ ගෝචර ගමනක් සිද්ධ වෙනකොට මෙවැනි ආකාරයේ ග්‍රහ පීඨීමක් සිද්ධ වෙනකොට සාමාන්‍ය 11 වෙනි කියන්නේ බොහොම බලවත් ස්ථානයක් කේන්දරේ පුජ්‍යලගේ ලැබීම් සම්බන්ධ ස්ථානය. ලැබීම් කියලා කියන්නේ ධනිය විතරක් නෙවෙයි පුජ්‍යලගේ බලාපොරොත්තු ඉෂ්ට වීම, ප්‍රාර්ථනාවන් සඵල වීම කියන කාරණයක් මේකෙදි මේ ස්ථානෙන් කතා කරනවා. ඒ නිසා ඔන්න ඔබගේ සුභවාදී ප්‍රාර්ථනය, ඔබගේ හිතේ තිබුණු යම් අදහසක්, බලාපොරොත්තුවක් කාලයක් ඉෂ්ට කරගන්න බැරුව හිටපු කාරණයක් ඔබට මෙන්න මේ මාසය තුල අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. හොඳට මතක තියාගන්න මේ කාරණය. ඔබගේ හිතේ තිබුණු අදහස් ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට කරගත හැකි, සඵල කරගත හැකි මාසයක් තමයි මේස ලග්න ඔබට මේ මාර්තු මාසය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබගේ සිකුරු ග්‍රහය උච්ච වීම තියෙනවා. ඔබගේ පාරම්පරික උරුම හිමිකම් වගේ දේවල් ලැබෙන්න තියෙනවා නම් ඔන්න ඒ දේවල් ලැබීමේ වාසනාව තියෙනවා. ඒ වගේම විදේශ ගමනක් ඔබ බලාපොරොත්තු වෙමින් හිටියා නම් ඔන්න ඔබගේ විදේශ ගමන 12 වෙනි භාවය කියන්නේ රටින් පිටවීම, භූමියෙන් පිටවීම. ඔබට මේ ප්‍රාර්ථනය, මේ බලාපොරොත්තු අනිවාර්යෙන් ඉෂ්ට කරගන්න බලද 11 වෙනියේ තියෙන ග්‍රහ බලයත් එක්ක ඔබගේ ඒ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න, විදේශ ගමන් බලාපොරොත්තුව සාර්ථක කරගන්න හැකියාව ලැබෙයි. පදිංචියේ වෙනසක් බලාපොරොත්තු වුණා නම් ඉන්න තැනින් වෙන තැනකට යන්න ඔබ හිතාන ඉන්නවා නම් ඔන්න මේ කාලය තුල ඒ කටයුතු පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ වගේම රැකියාවේ යම් වෙනසක් කරන්න හිතන් ඉන්නවා නම් ඊටාම සුදුසුයි ඔබට. ඔබේ රැකියා ස්ථානය වෙනස් කරගන්නට, රැකියාවේ යම් මාරුවක් කරගන්නට ඒවා පහසුවෙන් ඒ ඉල්ලීම් ඉෂ්ට කරගන්න හැකියාව ලැබෙනවා. තනතුරු වල වගකීම් වල යම් වෙනසක් සිද්ධ වෙයි ඉදිරි කාලය තුල. ඒ වගේම තමයි කාලයක් තිස්සේ විසඳ ගන්න බැරුව තිබුණු වෘත්තීමේ ගැටලු, ඔබගේ රැකියාවේ ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න බොහෝමයකට ඔබට විසඳුම් ලැබෙන මාසයක් විදිහට මම සඳහන් කරනවා මේ මාර්තු මාසය මේස ලග්න ඔබට. ඉතින් ජීවිතේ මේ අවුරුද්ද තුල උදා වෙන සුභවාදීම මාස වලින් එකක් තමයි මාර්තු මාසය කියන්නේ මේස ලග්න ඔබට. විශේෂයෙන් ධන ලාභ ලැබෙන මාසයක්. පහුගිය කාල සීමාව තුළ ඔබට තිබුණා යම් කිසි ණය මුදලක් ඔබට ගන්නට ලැබෙන්නට තිබුණා, ලැබෙන්නේ නැතුව තිබුණා නම් ඒ වගේම ඉල්ලපු දීලා තියෙන මුදල් ඔබට ලබා ගන්නට බැරුව හිටියා නම් ඔන්න මේ මාර්තු මාසය තුළ මේස ලග්න ඔබට ඔබගේ ඒ මුදල් බලාපොරොත්තුව, ප්‍රාර්ථනාවන් මේ විදිහටම සාර්ථකත්වයට පත් කර ගන්නට හැකියාව ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම තමයි ඔබට ටිකක් ගමන් බිමන් තරමක් වැඩි වෙන්න පුළුවන්, කාර්ය බහුලතාවයන් ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට රැකියාව නිසා වෙන්න පුළුවන්. ඒ හේතු මත ටිකක් ඇවිදිලි ගතිය වැඩි වෙන්න පුළුවන්. ටිකක් gedara එක තැනකට වෙලා රැඳෙන්න බැරි ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉදිරි කාලෙට ටිකක් ඇවිදිනවා ටිකක් ඉවරයක් නේ. අන්න ඒ වගේ තත්ත්වයන් නම් ටිකක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. කොහොම වුණත් ඔබට ඒ ඇවිදිලි වලින් ඔබට අලාභයක් පාඩුවක් වෙන්නේ නැහැ. ඔබට ඔබගේ කටයුතු පහසු කරගන්න පුළුවන්. රාහු 11 වෙනි ගමන් කරනකොට හදිසි මුදල් ලාභ ලැබෙනවා. විශේෂයෙන් ලොතරැයි දිනුම්, ඒ වගේම හදිසි මුදල් ලාභ, කොමිස් කොන්ත්‍රාත් වගේ කටයුතු වලින් ලැබෙන මුදල්, පාරම්පරික උරුම හිමිකම්, ඒ වගේ බලාපොරොත්තු නොවන අනපේක්ෂිත ධන ලාභ පවතින කාලයක් තමයි ඔන්න මේස ලග්න ඔබට මේ මාර්තු මාසෙන් තමයි මේ කාල සීමාව තුළ අලුතින් වැඩ ආරම්භ කරන්න, ව්‍යාපාර ආයෝජන කටයුතු වලට මුල පුරන්න, සැලසුම් කරන්න ඉතාම යහපත්. ඒ වගේම තමයි ඔබ අවිවාහක ඔබට මංගල යෝග උදා වෙන කාලයක් වෙනවා මේස ලග්න ඔබට. විශේෂයෙන් ඔබ විවාහය යෝජනා එනවා ස්ථිර වෙන්නේ නැහැ. අන්න ඒ කටයුතු මේ කාලය තුළ ඔබට හොඳ යෝජනා ඇවිල්ලා හොඳ සහකරුවෙක් සහකාරියක් සමග එක සාර්ථකව ස්ථිර කරගන්න හැකියාව ලැබේ. පෞල් ජීවිතයේ, ගෘහ ජීවිතයේ ගැටලු තිබුණා නම් විවාහ සහකරුවන් අතර මේවා දුරු කරගෙන ඊටාම සුහදශීලීව තමන්ගේ යහපත් ආකාරයට හොඳ සතුරුදායක මනසකින් ඒ තිබෙන ගැටලු निराකරණය කරගෙන ඉස්සරහට සාර්ථකව ජීවිතය අරන් යන්න පුළුවන් ග්‍රහ ගෝචරයක් නිර්මාණය වෙනවා මෙන්න මේ
මාර්තු මාසය තුළ. ඒ නිසා මේස ලග්න ඔබට මේ මාර්තු මාසය කියන්නේ සුවිශේෂී බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබවාදී මාසයක් වේ. ඉතින් ඒ ඔබේ බලාපොරොත්තු වෙනුවෙන් උත්සාහයෙන් කටයුතු කරන්න මාසය ආරම්භ වෙනකොට අදිෂ්ඨාන කරගන්න. එහෙම වුණොත් ඔබට ඔබගේ ඒ උත්සාහයත් එක්ක තවදුරටත් මේ තියෙන ග්‍රහ ගෝචර ගමන් ග්‍රහ ශක්තියින් විශේෂ ශක්තියින් ආකර්ෂණය වීම තුළ ඔබගේ බලාපොරොත්තු තවදුරටත් සාර්ථකත්වයට පත් කරගන්න ශක්තිය ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙයි. ඉතින් ඔබට සුබවාදී මාසයක් ප්‍රාර්ථනා කරනවා මේ ලග්න ඔබට අනිවාර්යයෙන්ම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ මාසය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ මාර්තු මාසය 2026 කොහොම වෙයිද, මොන වගේ පලාපලයක් ඇති කරයිද, ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. අහන්න වෘෂභ ලග්න හිතවතුනි. ඔබගේ මේ මාර්තු මාසය කියලා කියන්නේ මේ වසරේ ලබන වාසනාවන්තම මාසය වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක නොඅනුමානයි. මොකද හේතුව බලවත් ග්‍රහ ගෝචර ගමන් ගණනාවක් සහිතව තමයි මේ මාර්තු මාසය වෘෂභ ලග්න ඔබට උදා වෙන්නේ. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති සිකුරු අයස්ථානයේ 11 වෙනි බලවත් ගමන් කරන මාසය ආරම්භ වෙනකොටම මීන රාශියේ 11 වෙනි උච්ච වෙනවා. සිකුරු ග්‍රහයා සෙනසුරු යෝගකාරක රාජ යෝගකාරක එකම සුබඵල දෙන යෝගකාරකයා විදිහට ඔබගේ 11 වෙනි අයස්ථානයේ ගමන් කරනවා. මේ යෝගකාරකයයි ලග්නාධිපති 11 වෙනි යෝග වීම කියලා කියන්නේ බලවත් ධන යෝග උදා කරන කාලයක්. ඔබට දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් පාරම්පරික උරුම හිමිකම් වලින් හදිසි ධන ලාභ ලොතරැයි දිනුම් මේ කුමන හෝ ආකාරයෙන් ඔබට මුදලක් අනිවාර්යෙන් ලැබෙනවා. ඉදිරි කාලය තුළ අනිවාර්යෙන් මතක තියාගන්න. කිසිම කුමන හෝ ආකාරයකින් ඔබගේ ලැබීම් පැත්ත අනිවාර්යෙන් වර්ධනය වෙනවා. හැබැයි ඔබ මොනවා හරි දෙයක් කරන්න ඕන නිකන් හිටියට නම් මොනවත් වෙන්නේ නැහැ. මොනවද කරන්න ඕන? ඔබගේ වෘත්තිය තුල කරන දේවල් වලින් අලුත් ව්‍යාපාර පටන් ගන්න, නව ආයෝජන වලට යමු වෙන, කොටස් වෙනද පොළ ආයෝජන කටයුතු සහ බිස්නස් කරනවා නම් ඔබ ඒ හා සම්බන්ධ දේවල් වලින්, හවුල් ව්‍යාපාර වලින්, ඊළඟ විවාහ උරුම හිමිකම් වලින්, විවාහයෙන් ලැබෙන දායාද වලින් වෙන්න පුළුවන්. ඒ වගේම දෙමව්පියන්ගෙන් ලැබෙන දේවල් වෙන්න පුළුවන්. මේ ඕනම ක්‍රමයකින් ඔබට මුදලක් ලැබෙන කාලයක් සහ ධනයක් හිමි වෙන කාලයක්. ඒ නිසා ඊටාම් බලවත් 10 වැන්න කර්මස්ථානයේ ඊටා බලවත් රවි බුධ රාහු කුජ කියන මේ චතුර්ග්‍රහ යෝගී ක්‍රියාත්මක වෙනවා. මාසයේ පුරාවටම ඔබගේ කේන්දරයේ 10 වෙනි භාවයේ තුල රවි ග්‍රහයා මාරු වෙන්නේ මාසයේ මැදදී 11 වෙනි භාවයට අයස්ථානයේ තවදුරටත් බලවත් වෙනවා. ඒ නිසා වෘෂභ ලග්න ඔබගේ මං හිතනවා මේ වසර තුල ලැබලා තියෙන වාසනාවන්ත මාසය තමයි මේ මාර්තු මාසය. මේ කාලය තුල ඔබ නිකන් ඉන්න එපා. වැඩ කරන්න මහන්සි වෙන්න. මහන්සියේ තරමට ප්‍රතිඵල දෙගුණ තෙගුණ වෙලා ලැබෙන ග්‍රහ ගමනක් තමයි පවතින්නේ. අර බඹරා වැල්ලේ කැරකෙනවා කියලා කතාවක් තියෙනවා. අන්න ඒ වගේ කාලයක් තමයි වෘෂභ ලග්න ඔබට උදා වෙලා තියෙන්නේ. හැබැයි ඔබ මහන්සි වෙන්නට ඕන. දැන් ඔබට එහෙම මෙහෙම කියද්ද කියනවා මහන්සි වුණොත් කොහේ? ඔබ මමත් සමහර අය මම දැකලා දෙනවා කමෙන්ට් වලත් දාලා තියෙනවා. ඉතින් ඔබතුමා කියන්න දෙයක් නෙවෙයි. ඕක මේ මහන්සි වුණොත් කොහොමත් ප්‍රතිඵල ලැබෙයි. එහෙම එකක් නෑ. ගොඩක් අය ඉන්නවා ඔබ මේ වීඩියෝ බලන ඔබ මහන්සි වෙන්නේ නැද්ද කියලා හිතන්න. කොච්චර කට්ට කනවද ජීවිතේ තැනකට එන්න. කොයි දැන් ජීවිතේ උපන්දා ඉඳලා දැන් මේ වෙනකම් මහන්සි වෙලා දාඩිය හැරලා කරන්න ඕන හැම රස්සාවම සමහර අය කියනවා නයි විතරයි නටවල නැත්තේ තාම කියලා. ඉතින් ඔක්කොම කරලා තියෙනවා. කොයි දැන් ගොඩ යන්න එපායි. කොයි දැන් එහෙනම් මේ මහන්සිතර ප්‍රතිඵල. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මහන්සි වුණ තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. තමන්ගේ වාසනාව නැත්තම් පෙර අකුසල කර්ම ක්‍රියාත්මක වෙනවා නම් මොන තරම් උත්සාහ කරත් අපේ ජීවිතේ යම් තැනකට යන්න ටිකක් අමාරුයි. ඒ නිසා මෙන්න මේ කාලය තුලේ අවාසනාවන්ත තත්ත්වේ නැති වෙලා ඔබගේ සුබ තත්ත්වයට ග්‍රහ ගෝචරයේ ක්‍රියාත්මක වෙනවා. වාසනාවන්ත භාවය මතුවලා තියෙනවා මේ ග්‍රහ ගමන් එක්ක වෘෂභ ලග්න ඔබට. ඒ නිසා මේ ලග්න 12ෙම බලවත්ම සුබඵල ලැබෙන ලග්නයක් තමයි මාර්තු මාසයේ වෘෂභ ලග්න ඔබගේ කේන්ද්‍රය. ඔබ වෘෂභ ලග්න ඔබගේ ලග්නය. ඔබට බලවත් සුබ දසා මහ දසා අන්තර දසා ගත වෙනවා නම් ඔබගේ කේන්ද්‍රයට අනුව ඊටාම සුබඵල ලැබෙයි. එහෙම නැතත් ඔබට සම මිශ්‍ර ඵල හරි යහපත් ප්‍රතිඵල තිබුණට වඩා හෝ ඔබට ලබා ගැනීම හැකියාවක් ඇති කරනවා මේ මාර්තු මාසය තුල. ඉතින් ඔබගේ සඳු මාසය ආරම්භ වෙනකොටම 4 වෙනි ගෝචර වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයා තවදුරටත් ඔබගේ 11 වෙනි ආධිපති විදිහට ධන යෝගයක් උදා කරමින් දෙවැනි ධනස්ථානගතව තවදුරටත් ගමන් කරනවා. ජූනි මාසය දක්වා මේ ග්‍රහ ගෝචරය පවතිනවා. ඒ වගේම ඔබගේ කිසිම ඒරාෂ්ටකයක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ සඳු ග්‍රහයා ඔබගේ 11 වෙනි හිටියොත් එහෙම ඔබට ජන්මේ රාෂ්ටක තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඇරෙන්න බලවත් අපල තත්ත්වයක් ඇති කරන්නේ නැහැ වෘෂභ ලග්න ඔබට. ඉතින් සිකුරුත් 11 වෙනි මීන රාශියේ උච්ච වෙලා තියෙන මේ මාර්තු මාසය ඔබට හැම පැත්තෙම සාර්ථකයි. මම කාරණා වශයෙන් එකිනෙක කියන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ගෙදර දොර අලංකරණ කටයුතු, ගෙදරක් මිලදී ගැනීම, නව නිවසක් ආරම්භ කිරීම, වැඩ කටයුතු පමා වෙලා තිබුණා නම් ඒ කටයුතු නැවත ආරම්භ කරලා ඒ කටයුතු ඉක්මනින් ඉවර කර ගැනීම, ඊළඟට රැකියාවේ තියෙන ගැටලු විසඳා ගැනීම, රැකියා ස්ථානයේ තිබුණා නම් සතුරු කරදර කුමන්ත්‍රණකාරී තත්ත්වයන් මේවා निराකරණය කරගන්න හැකියාව ලැබේ. උසස් අයගේ සහයෝගය, මිතුරු
මිතුරන්ගේ සහයෝගය ඔබගේ කටයුතු වලට ලබා ගන්න හැකියාව ලැබෙයි. ඒ විතරක් නෙවෙයි විදේශ ගමන් බලාපොරොත්තුවක් වෙනවා නම් ඔන්න අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි. ඒ විතරක් නෙවෙයි ආදරය, ප්‍රේමය, ඔබ විවාහ සහකරුවන් අතර තිබුණු ගැටලු විසඳගෙන ඒ වගේම ආදර සබඳතා අලුතෙන් ශක්තිමත් වෙලා නව සබඳතා ගොඩනැගිලා මේ සියලු දේවල් වලින් ඔබ යහපත් තත්යකට ජීවිතේ පරිවර්තනයක් වෙන මාසයක් විතර මම සඳහන් කරනවා. උෂ්ණ බලක් ඔබට මේ මාසය. ඒ නිසා ජීවිතේ සතුටින්ම ගෙවන්න පුළුවන් කාලයක් උදා වෙලා තියෙනවා. ඒයි තවත් විඳවන්න නෙවෙයි මේ ජීවිතේ තියෙන්නේ විඳින්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි මම ඔබට කරලා දෙන්නේ මේ වැඩසටහන් හරහා. ඉතින් ඔබගේ කාලය හොඳ වෙනකොට ඔබට යහපත් විදිහට ඒ කටයුතු සාර්ථකව කරගන්න හැකියාව ශක්තිය මේ විශ්වය තුලින් මේ කීර්ණ ශක්තිය බලවත් වෙලා තමන්ගේ ඕරා එක බලවත් වෙලා ලැබෙනවා. ඉතින් එතකොට ඒක තුල තමන්ගේ අධ්‍යාත්මය සුවපත් වෙනවා, ලේ ධාතුව පිරිසුදු වෙනවා, මානසික ශක්තිය පිරිසුදු වෙනවා. ඒකත් එක්ක ඔබගේ ක්‍රියාවලිය පිරිසුදු වෙනකොට ජීවිතේ නිරන්තරයෙන්ම මේ ග්‍රහ කිරණ ශක්තිය සහ විශ්ව ශක්තිය ආකර්ෂණයත් ලැබිලා ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා ඔබගේ අරමුණු වලට පහසුවෙන් යන්නට හැකියාව ශක්තිය ඇති කරනවා. ඒක තමයි මේ කාරණා වලින් සිද්ධ වෙන්නේ. නිසා මේ ඉදිරි කාලය වෘෂභ ලග්න හිතවතුනි ඔබට බොහොම වාසනාවන්තයි. මේ මාර්තු මාසයේ පුරාම තව ඉදිරියටත් තියෙනවා මම කතා කරන්නම්. ඒවා ගැන සිකුරු මාරුව ගැන මම වෙනම කතා කරනවා. ඉතින් ඔබ මේ කාලේ බොහොම වාසනාවන්තයි කියලා හිතාගෙන කටයුතු ආරම්භ කරන්න. ඍණාත්මක සිතුවිලි අයින් කරලා දාන්න. අර දැන් මම දැන් ඉස්සරත් උත්සාහ කරානේ හැමදාමත් තොම තවුවා කියනවා විතරයි වෙන්නේ නැහැ. එහෙම මේ පසුබෑම් අදහස් තියාගන්න එපා. ඒවා නැති කරලා දාලා පටන් ගන්න අලුතෙන් හිතලා මේ මාසය වාසනාවන්ත මාසය වෙයි ඔබට අනිවාර්යයෙන්ම මේ මාර්තු මාසය. මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ මාර්තු මාසය මේ 2026 මේ මාර්තු මාසය කොහොම වෙයිද, මොන වගේ පලාපලයක් උදා කරයිද? ඉතින් ඒ ගැන තමයි මේ කතා කරන්නේ. අහන්න මිථුන ලග්න හිතවතුනි, ඔබගේ ලග්නයට මේ 2026 තුල උදා වෙන මෙන්න මේ මාර්තු මාසය මේ මාස අතර සුවිශේෂීම ප්‍රතිඵල ලබා දෙන යහපත් ප්‍රතිඵල ගණනාවක් ඔබට අත් කරගත හැකි සුබවාදී මාසයක් කියලා මම අනිවාර්යයෙන්ම කියනවා මිථුන ලග්න ඔබට. ඇයි එහෙම කියන්නේ නිකන් නෙවෙයි. ඔබගේ ග්‍රහ ගෝචර ගමන දිහා බලලා වාසනාවන්ත ග්‍රහ ගමනක් ග්‍රහ ගෝචරයක් බලා ගන්න පුළුවන් මේ මාර්තු මාසය ආරම්භ වෙනකොටම මිථුන ලග්න ඔබට පහුගිය කාලේ ගත්තොත් බොහොම අකරතැබ්බවල් ගොඩක් මැද ගෙවුනේ මානසික මහ ජංජාලයක් තිබුණේ. ඔබගේ ඔළුව නිකන් අවුල් කරලා මානසික පීඩාව වැඩි කරලා ජීවිතේ එහාට මෙහාට ඔබ නිකන් විසික්කා වුණා, දෝලණය වුණා, ප්‍රස්තියාදු වුණා, වැඩ ටික හරියට කරගන්න බැරි වුණා, මානසික පීඩාවල් වල ජීවත් වුණා. ඔබට මේ දේවල් ගොඩක් निराකරණය වෙනවා මෙන්න මේ මාර්තු මාසය තුළ. ඇයි එහෙම කියන්නේ? ඔබගේ ලග්නය තුළ ගුරු තවදුරටත් ගමන් කරනවා දෝෂභංග යෝගයක් උදා කරමින්. ඒකට ශක්තිය සපයනවා. තවදුරටත් සඳු ග්‍රහය තුන්වැනි ආරම්භ වෙනකොට පටන් ගන්නවා මාසය ආරම්භ වෙනකොට. ඒ වගේම සිකුරු ග්‍රහය උච්ච බලයෙන් 10 වැන්නට ගිහිල්ලා ඉන්නවා. මාසය ආරම්භ වෙනකොටම සෙනසුරු සමග යෝග වෙලා 10 වැන්න කර්මස්ථානයේ බලවත් වෙලා තියෙනවා. සතුටින් වැඩ කරනවා. මොන ප්‍රශ්න තිබ්බත් ඒවා ඉක්මනින් කරගන්න හැකියාව ඇති කරනවා. ඒ වගේම තමයි රාහු, කුජ, රවි, බුධ කියන මේ ග්‍රහයන් තවදුරටත් ඔබගේ නවවැන්නේ පුණ්‍ය ස්ථානගතව බලවත් ගෝචර වෙනවා. නවවෙනි භාවයේ ඉතා බලවත් පෙර වාසනාව පෙර පින මතුවෙන කාලයක් බවට පත් වෙයි ඔබට මේ ඉදිරි කාලය. විශේෂයෙන්ම රවි ග්‍රහය මාසයේ මැද භාගයේ වෙනකොට නැවත ඔබගේ 10 වෙනි භාවය යනවා. රවි ග්‍රහය 10 වෙනිට බලවත් වෙනවා. තවදුරටත් බාධාකාරී තත්ත්වයක් ඔබගේ තිබුණොත් මේ මාර්තු මාසය තුළ අන්න ඒ තත්ත්වය මුල් සති දෙකෙන් පස්සේ මගේ හැරෙනවා. දෙවෙනි සතියේ සිට ඔබට ඒ කටයුතු සාර්ථකත්වයට පත් කරගන්නට හැකියාව ශක්තිය ඇති කරනවා. ඉතින් මිථුන ලග්න හිමියනි, ඔබගේ ජීවිතයේ මේ වෙනකොට රැකියාව තුළ යම් ගැටලු අර්බුදකාරී තත්ත්වයන් වලට ලක් වෙලා ඇති. විශේෂයෙන් ඔබට කරන කියන දේවල් වලට බාධාකාරී තත්ත්වයන් එල්ල වෙලා ඇති. සමහරට ඔබ රැකියාවක් නැතුව දුක් විඳිනවා වෙන්න පුළුවන්. රැකියාවෙන් නිසි ඵල ලැබෙනවා. මේ දේවල් ඔන්න ඉදිරි කාලය තුළ निराකරණය කරන්න. හොඳ රැකියාවක් ඉල්ලුම් කරන්න බය වෙන්න එපා. හොඳ රැකියාවක් ලැබෙයි. ඒ වගේම තමයි රැකියා ස්ථානය තුළ ආයතන ප්‍රධානීන් ඉහළ නිලධාරීන්ගේ සහයෝගය ඔබට පහසුවෙන් ලැබෙන කාලයක් වෙයි. සතුරු කරදර තිබුණා නම්, කුමන්ත්‍රණකාරී තත්ත්වයන් තිබ්බා නම් මේවා निराකරණය කරගැනීමේ හැකියාවත් ඇති කරනවා. විදේශ ගමනක් බලාපොරොත්තු වෙන රාහුව ඉන්න තවදුරටත් 9 වෙනි භාවයේ, ඒ වගේම 12 වෙනිත් බලවත් කේන්දරේ ඔබගේ මේ ග්‍රහ පිහිටීම් එක ඔබගේ වෘෂභ ලග්නයේ අධිපති සිකුරු මේ වෙනකොට ඔබගේ 10 වැන්නේ කර්මස්ථානයේ බලවත් වෙලා ඉන්න, උච්ච වෙලා ඉන්නවා. විදේශ ගමන් බලාපොරොත්තු අනිවාර්යෙන් සාර්ථකයි. ඒ වගේම තමයි රැකියාවක් නැතුව හිටියනම්, අහිමි වෙලා හිටියනම් ඔන්න ඔබට රැකියාව ලැබෙනවා මේ ඉදිරි කාලය තුල. ඔබ උත්සාහ කරන්න, එසඳා ඉල්ලීම් ඉදිරිපත් කරන්න, ඇප්ලිකේෂන් දාන්න. අනිවාර්යයෙන්ම ඔබට පිළිතුරක් එයි. ඒ වගේම සම්මුඛ පරීක්ෂණ වලින් පහසුවෙන් ජයග්‍රහණයන් කරන්න තේරෙන්නට ඔබට හැකියාව ලැබෙයි. ඉතින් ඒ වගේම තමයි 4 වෙනි භාවය කන්‍යා රාශියේ කන්‍යාව. එතකොට මේ 11 4 වෙන්න බලවත් ඔබගේ කේන්දරේ. හැබැයි තවදුරටත් රාහු ග්‍රහය
බුද්ධ සමග රාහු බුද්ධ යෝග වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? ඔබගේ ඉක්මන් තීරණ ගන්න පෙළඹෙයි. ඉක්මන් තීරණ කොටයි හොඳට මතක තියාගන්න. හදිසි වෙන්න එපා, කලබල වෙන්න එපා. නිවිසනසිල්ලේ තීරණ ගන්න. Tamanට තේරෙන්නේ නැත්නම් තේරණයෙන් අහන්න, වැඩිහිටියන්ගේ උපදෙස් ගන්න. ඉතින් හිතුමතේට හිතුවක්කාර තීරණ අරගෙන වර්ධින්නටත් පාඩු සිද්ධ වෙන්නත් පුළුවන්. මම හොඳ වගේම නරකක් කියලා දෙනවා. මොකද මේවා කිව්වන් පස්සේ ඔබට ඒවා හදා ගන්න පුළුවන්. ඒ නිසා සමහර තීරණ ඔබට හරි වගේ පේනකොට සමහරට වැරදි වෙලා පස්සේ පසුතැවෙන්න සිද්ධ වෙන්න වෙයි. නිසා ඒකත් මම කියන්න ඕනේ. නිසා ඒවත් මතක තියාගන්න, කලබල වෙන්න එපා. හිමින් සැරේ තීරණ ගන්න. ඔබට යහපත් තීරණ ගන්න පුළුවන් බුද්ධියක් තියෙනවා. උප්පත්තියේ මිතුරු ලක්ෂණය කියලා කියන්නේ බුද්ධගේ ලක්ෂණයක්. ලොකු ඥාන ශක්තියක්, අවබෝධයක් ඇති උපත්ති ලව්පාය. ඔබට ගොඩක් දේවල් මහා ලොකුවට තේරුම් කරන්න අවශ්‍ය නැහැ. මම මෙච්චර පැහැදිලි කරන්න ඕනේ. මම කියන්න කලින් ඔබට තේරෙන සමහරට මම මේ කියන්නේ මොකක්ද කියන එක තරම් හොඳ ඥාන ශක්තියක් මිතුරු ලක්ෂණයට තියෙන විතරක් නෙවෙයි. යම් දෙයක් දැක්කම යම් දෙයක් දැකපු ගමන් ඔබට ඒ පිළිබඳව යම් අවබෝධයක් එන ස්වභාවයක් තියෙනවා. ශනිකව ඒ දේ තේරුම් ගන්න බලන්න. කෙනෙකුට බොහෝ වෙලාවක් බොහෝ ශක්තියක් කාලයක් වැය කරලා අවබෝධ කරගන්න ඕන දේවල් ඔබ ඉක්මනින් තේරුම් ගන්නවා. අර ගුණා හැරෙනකොට පොල් පැලේ කන්න තමයි කියලා ඔබට හොඳටම තේරෙනවා. ඒ නිසා මිතුරු ලග්නාය බොහොම බුද්ධිමත් අය. ඒ නිසා මෝඩ අය නෙවෙයිනි. ඉතින් ඒ නිසා ඔබ හිතනවා ඔබ බුද්ධියෙන් ක්‍රියා කරයි කියන එක මේ ඉදිරි කාලය තුළ ඔබගේ ඥානයේ ආධිපති ග්‍රහය නිසා ගොඩක් මිතුරු ලග්නයට දියුණුව තියෙන්නේ ඔබගේ මොලේ පාවිච්චි කිරීමත් ඒක හොඳට මතක තියාගන්න. ඔබට ඇඟ මහන්සි කරලා ජීවත් වෙන වෘත්තියක් නම් ඔබ තෝරාගෙන ඉන්නේ. ඒ තුරනත් ඔබ ඔළුව පාවිච්චි කරොත් තමයි සාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා මේ තමන්ගේ ස්වභාවය, තමන් මේකට උප්පත්ති ලැබුව ආකාරය තේරුම් ගන්න. මිතුරු ලග්නාය ඔබගේ මොලේ පාවිච්චි කරත් ඔබට යන්න බැරි තැනක් නෑ ජීවිතේ ඉහළම තැනට යන්න පුළුවන්. ඒ නිසා ඔබ ප්‍රයෝජන ගන්න ඔබගේ මොලෙන් මිසක් ඔළුවෙන් මිසක් ඇඟෙන් නෙවෙයි. ඇඟ ඉස්සරහට දාලා වැඩ කරන්න ගියොත් ඔබට මොලේ පස්සට යනවා, බුද්ධිය පස්සට යනවා. එමුණොත් එමෙ එන ගන්න තමයි වෙන්නේ. අර කියන හොම්බෙන් යන්න වෙනවා කියලා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඒ හින්දා එහෙම වෙන්නේ නැතුව මොලේ ඉස්සරහට දාලා ඔළුවෙන් වැඩ කරන්න. අනිවාර්යයෙන්ම මේ මාසය ඊටාම සාර්ථක මාසය. විවාහ ප්‍රමාද වුණා නම් ඔන්න සාර්ථක වෙයි. ස්ථිර යෝජනාවක් ඇවිල්ලා සාර්ථකත්වයටපත් වෙනවා. සහකරුවන් අතර තිබුණු ගැටලු निराකරණය කරගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම තමයි අධ්‍යාපනය ලැබෙන දරුවන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත හැකි මාසයක් මේ ඉදිරි කාලයේ. සම්මුඛ පරීක්ෂණ ඒ වගේ දේවල් යහපත් ආකාරයෙන් සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම බලවත් දෝෂ භංග යෝගයක් තියෙනවා. තිබුණු යම් ආකාරයක අසුබ දෝෂ, අමනුෂ්‍ය බලපෑම්, ප්‍රේත දෝෂ වගේ දේවල් තිබුණා නම් ඔන්න ඒ වගේ දේවල් දුරු වෙලා ඔබගේ ජීවිතයට නව ආලෝකයක් ලැබෙන මාසයක් බවට පත් වෙනවා මේ මාර්තු මාසය නොඅනුමානයි. ඒ නිසා ඔබට සුබ ප්‍රාර්ථනා කරනයි බලාපොරොත්තු ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා. කටක ලග්නෙන් උපන් ඔබට මේ 2026 මේ මාර්තු මාසය කොහොම වෙයිද, මොන වගේ පලාපලයක් උදා කරයිද කටක ලග්න ඔබට, ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. අහන්න කටක ලග්න හිමියනි, ඔබගේ මාර්තු මාසයේ මොකද්ද සිද්ධ වෙන්නේ, මොනවද වෙන්නේ කියන තමයි මේ කතා කරන්නේ. ඉතින් කටක ලග්න හිතවතුනි, ඔබට මාර්තු මාසය කියලා කියන්නේ ජීවිතේ තවත් සුවිශේෂී මාසයක් වෙයි. ජීවිතේ ඔබට අමතක නොවන පාඩම් කීපයක් මාර්තු මාසය තුල ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මම මේ කියන්නේ බොහොම යථාර්ථවාදීව ඔබගේ ග්‍රහ ගෝචර ගමන් එක්ක පෙනෙන දේවල්. පහුගිය කාල සීමාවත් එච්චර සුබවාදී උනේ නෑනේ. මොකද මේ පාරේ තුල ඔබගේ 8 වෙනි භාවය තුල මාරකස්ථානගතව ග්‍රහයන් ගණනාවක් ගෝචර වෙනවා. තවදුරටත් මානසික පීඩාකාරී තත්ත්වය වැඩි. ඔළුව නිකන් යකාගේ කම්මල වගේ හදවතේ තියෙන සමහර විට පුදුම වේදනාවක් ඇතුලෙන් ඔබ දුක් විඳිනවා, පීඩාවට ලක් වෙලා ඉන්නවා. ඔබගේ මේ ග්‍රහ ගෝචර ගමන් එක්ක යම් කිසි සහනයක් මාර්තු මාසයේ තුල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා පහුගිය කාලයට වඩා. හැබැයි මම කියන්නේ නෑ ඔබට 100% මේ தත්ත්වය निराකරණය වෙනවයි කියන එක බොරුවට හිතා ගන්න ඕනේ නෑ. ඒ නිසා ඔබට හැබැයි මම ඇත්ත කියලා දෙනවා මේකට මොකද්ද කරන්න ඕන සහ කොහොමද ඔබ ජීවිතේ ඉස්සරහට සාර්ථකත්වයට යන්න මේක වැදගත් වෙන්නේ කියන එක. ඔබගේ ගුරුත් ඉන්නේ 12 වෙනි ව්‍යයස්ථානයේ සතුරුව ඉන්නවා. ඔබගේ යෝගකාරක ග්‍රහයෙක්, සුබඵල ග්‍රහයෙක් විදියට ව්‍යයස්ථානයේ ඉන්නවා. රටින් පිට වෙන්න හිතන් ඉන්නවා නම් මේ කාලේ ඉතාම හොඳයි විදේශ සංචාරවලට. ඒ වගේම ඔබ විදේශ ගමනක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් විදේශ ගත වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔන්න මේ කාලේ ඉතාම හොඳයි. උත්සාහ කරන්න. ඔබට ඒ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න හැකියාව ලැබේ. හැබැයි විදේශ ගත වෙන්න ගිහින් වංචාකරුවන්ට හසු වීමේ අවදානම තියෙනවා. ඔන්න ඒකත් කියලා දෙනවා. පරිස්සම් වෙන්න. ඔබගේ මුදල් ටික නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොයලා බලලා කරන්න. ඉෂ්ට කරගන්න පුළුවන්. අවබෝධයෙන් බුද්ධියෙන් කරන්න. කලබලයට හදිස්සියට නිකන් ගෙදරින් තරහ වෙලා ගිහිල්ලා මං රට යනවා කියලා ගිහිල්ලා අන්න එහෙම තව ප්‍රශ්නයකින් නිදහස් වෙන්න තනමාරු කරන්න හිතාගෙන මේ දේවල් හදිස්සියට කරොත් ඔබට වර්ධින්න පුළුවන් ඉඩකඩ වැඩි. අන්න ඒකයි මේ කියන්නේ හොඳට කල්පනාවෙන් වැඩ කරන්න කටක ලග්න හිමියන්ට. ඊළඟ දේ තමයි ණයට මුදල් දෙන්න එපා මේ කාලය තුල. ඔබට ගන්න බෑ. යාළුවෝ ඒ ඉල්ලගෙන ඕන තරම් දෙන්න බෑ. දෙන්න සමහරට ඇතේ තිබ්බත් නැතත් ඔබගේ හිත හොඳ එක්කනනේ ඔබ. හරිම හිත හොඳ එක්කනා.
ඔබට බොහොම පුදුම අනුකම්පාවක් නේ තියෙන්නේ. කවුරු හරි දෙයක් ඉල්ලුවොත් බොක්කේ තියෙන හරි දෙනවා ඔබ ඇදලා. ඉතින් එහෙම කෙනෙක් නේ ඔබ. ඉතින් ඒ හින්දා මේ අනුකම්පා කරලා ඔබට ඒ අනුකම්පාව භූමිකම්පාවක් වෙලා ඔබ දැන් හොඳටම අනාථ වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ හින්දා තවදුරටත් ඔබ අනුකම්පා කරනවා නම් පොඩ්ඩක් දෙයනේ කියලා බොහොම බුද්ධියෙන් වැඩ කරන්න. මම කියන්නේ උදව් කරන්න එපායි කියලා. හැබැයි සල්ලි මුදල් දුන්නොත් අහපව ගන්න ඒ බලාපොරොත්තු අතහැරලා දෙන්න මේ කාලය තුල. ඇප ගෙලසුම් වලට ණය වලට අස්සම් කරන්න එපා. මේ කාලය තුල පරිස්සම් වෙන්න මාර්තු මාසේ ඇප ගිවිසුම් ඇප වෙන්න එපා. ඒවා ඒ කියන්නේ එක එකනාට පොරොන්දු දෙන්න එපා. ඒ වගේ දේවල් නිසා ඔබට පාඩු අලාභ විඳ ගන්න සිද්ධ වෙන්න පුළුවන්. වටිනා බඩු පරිස්සම් කරගන්න පාරේ තොටේ තනියම යනවා නම් ඔබගේ රත්තරන් මාලය කඩා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොරු පැහැර ගන්න පුළුවන්, පර්ස් එක වැටෙන්න පුළුවන්, ෆෝන් එක හොරු ගන්න පුළුවන්. පරිස්සම් වෙන්න. මෙන්න මේවා හොඳට මතක තියාගන්න ඔබ. මේවා කියන්නේ ඉදිරි කාලේ මාර්තු මාසේ. ඉතින් මේ මාසේ ඉවර වුණාට පස්සේ මට කියන්න මේවා වුණාද නැද්ද කියලා එකක් හරි. ඉතින් ඒ හින්දා ඔබට මම මේ කියන දේවල් වලින් පරිස්සම් මේ දේවල් ඔබට වළක්වා ගන්න පුළුවන්. මේ අවදානම තමයි කියන්නේ. මේ වගේ වැඩි දේවල් ඔබට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඔබගේ බඩු මුට්ටු කැඩෙන්න පුළුවන්. ඒ වගේම පරණ දේවල් අයින් කරන්න මේ කාලේ තුල පරණ ඇඳුම් අනම් මනම් අයින් කරලා අලුත් විදියට ඔබ අලුත් වෙන්න උත්සාහ කරන්න. මේවා පුළුවන් තරම් තියෙන දේවල් අලුත් වැඩියා කරලා හදාගන්න ඉදිරි කාලය තුල ඒකත් ඉතා වැදගත් ඔබගේ මානසික සුවයට සහ ඔබගේ ජීවිතයේ ඉදිරි පැවැත්මට. ඒ වගේම තමයි ඔබ මුදලක් කායෙන් හරි ඉල්ලනවා නම් ණයක් ඉල්ලනවා නම් දෙන්න පුළුවන් නම් විතරක් ගන්න. නැත්තම් ඔබටත් ඒක දී ගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. වෙලාවට කුලිය ගෙවා ගන්න, නිවාස කුලිය ඒවා මේවා ගෙවා ගන්න, බිල් ගෙවා ගන්න ටිකක් බැරි වෙන්න පුළුවන්. ඒවට කලබල වෙන්න එපා. මේ මාසය ටිකක් මැද වෙනකොට ඔබට මේ தත්ත්වය निराකරණය වෙනවා. රවි ග්‍රහයා 9 වෙනිට යනවා. රවි 8 වෙනින් ඉවත් වෙලා. ඒ වගේම තමයි ඔබගේ දැන් සිකුරු ග්‍රහයා මාසය ආරම්භ වෙනකොට 9 වෙනින් උච්ච වෙලා තියෙනවා. පෙර වාසනාව කියන එක ඔබගේ මතුවලා එයි මේ මාසය සතියක් දෙකක් යනකොට ඔබට ඒ කටයුතු පහසුවෙන්ම ඉෂ්ට කරගන්නට නිසා විශ්වීය ආශිර්වාදයේ ශක්තිය දෙවියන්ගේ ඉෂ්ට දේවතාවුන්ගේ ශක්තිය ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් කොහොම වුණත් කේතු ග්‍රහයා දෙකේනේ ඉන්නේ. තවදුරටත් කේතු දෙකේ ඉන්නවා. කේතු දෙකේ කියන්නේ ධනස්ථානේ ඉන්නේ. ඉතින් මේ මාසය තුලත් එහෙම තමයි. ධනස්ථානය තුල කේතු සංගවන අකුලවන ග්‍රහයන්නේ ඉන්නකොට මොකද වෙන්නේ? තැම්පත් ධනෙ කොච්චර හරි වේදන් වෙනවා. තියෙන එක යනවා යන තරමට එන්නේ නැහැ. ඕක තමයි තියෙන ගැටලුව. ඉතින් සල්ලි ටික ඔක්කොම වියදම් කරගන්න එපා. මේ වෙලාවේ බොහොම පරිස්සමෙන් මුදල් පරිහරණය කරන්න. තියෙන ඔක්කොම අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න එපා. අවශ්‍ය දේ අනවශ්‍ය දේ තේරුම් ගන්න බොහොම මුදල් කළමනාකරණයක් ඔබ හදා ගන්න ඕන. නැත්නම් ඔබගේ තියෙන මුදල් ටික ඔක්කොම වියදම් වෙලා යන්න පුළුවන්. කේතුත් ඉන්නවා එතන මේ මාසේ ඉවර වෙනකම්ම. ඉතින් සතුත් ඉන්නේ මාසේ ආරම්භයේදී එතන. කොහොම වුණත් ඉතින් මුදල් සම්බන්ධව පරිස්සම් වෙන්න. ඇස් සම්බන්ධ රෝග වලින් පරිස්සම් වෙන්න. මූණේ ටිකක් ලැප කලල් කුරුලෑ වගේ දේවල් වැඩිපුර දාන්න පුළුවන්. ඒ නිසා ටිකක් රූපය පිළිබඳව යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් උනන්දු වෙන අයට. ඉතින් ඒ හින්දා ඒ ගැන ටිකක් අවධානයෙන් වැඩ කරන්න ටිකක් ඒව ගැනත් ටිකක් මූණත් වැදගත්නේ. පෞරුෂයට පෙනුමට ඇපියරන්ස් එක බාහිර පෙනුම. ඉතින් ඒවා වැදගත්නේ ජීවත් වෙනකොට මොනවා කිව්වා. ඉතින් ඒ හින්දා ඒවා ගැන ටිකක් උනන්දු වෙන එක හොඳයි. ඒ වගේම තමයි ඔබ මම සඳහන් කරා ඔබ මේ දවස්වල දැන් කොහොමත් කෝණ මාසයේ පටන් ගත්තේ මාර්තු මාසය තුල අප්‍රේල් පහ වෙනකම්ම කෝණ යන්නේ. කෝණ මාසය තුල නිවාස අලුත් වැඩියා ගෙවල් ඉවිලට යන්නේවා හොඳ නැහැ ඉදි කරන්න. ඒ නිසා ඔබ කොහොමත් ඒ වගේ දේවල් වලට මේ කාලය තුල යොමු වෙන්න එපා. ඔබගේ සුදුසු නැහැ ඒ වගේ දේවල් වලට. කොහොම වුණත් ඒ වගේම හැබැයි ඔබට ප්‍රේම සම්බන්ධතා තියෙනවා නම් ප්‍රේම සම්බන්ධතා ගත කරනවා නම් සහකාර සම්බන්ධ තියෙනවා නම් ඔබ පරිස්සම් වෙන්න. ඔබගේ පෙන්වතා පෙන්වතිය ඔබට නොකියම පැදුරටත් නොකියම යන්න පුළුවන් මේ කාලය තුල. නිකම්ම මේ සමාහට යන්නේ ලොකු ගින්නක් දීලා එහෙම යන්න පුළුවන්. දැන් හොඳට මතක තියාගන්න. ඉතින් ඒ හින්දා ඕනවට වඩා අර අනුකම්පා කරලා තියෙන ඉඩ කඩන් ටික හිටන් ලියලා දෙන්න එපා. තියෙන ඔක්කොම සේසතම පූජා කරන්න එපා. ඒ හින්දා තමන්ගේ කාලය තේරුම් ගන්න ජීවත් වෙන්න මේ කාලෙද කටලක් නෙමෙයිනේ. ඒ නිසා පරිස්සමෙන් ඔබ අය තේරුම් ගන්න ජීවත් වෙන්න බුද්ධියෙන් මේ කාලය තුල ඉවසීමෙන් වැඩ කරන්න, අවබෝධයෙන් වැඩ කරන්න. ඒ වගේම තමයි විවාහ සබඳතා තියෙන අය විවාහ ජීවිතයේ බොහොම ගැටලු තියෙනවා. ඒවා निराකරණය කරගන්න ක්‍රමක්‍රමයෙන් වචනේ පරිස්සම් කරගන්න, වචනේ ඉක්මන් කරගන්න එපා. වචන භාවිතේ පරිස්සම් වෙන්න. සමහර වචන ඔබ කියන දේවල් සමහර අයට දිරවන්නේ මේ කාලය තුල යාළුවන්ටවත්, ගෙදර සහකරුවන්ටවත් එහෙම තමයි ගෘහ ජීවිතය තුළ ඉවසීමෙන් කටයුතු කරලා දරුවෝ ඉන්නවනේ දරුවෝ පරිස්සම් කරගන්න අවධානමත් වෙනවා. දරුවන්ට තරමක් අපල කරදර ඇති වෙන්න පුළුවන්. මගතොටේදී වාහන පදිනවා නම් ඔබ අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. රත වාහන අනතුරු සිදුවීමේ හැකියාව වැඩි. දුර බැහැර ගමන් වලදී විශේෂයෙන්ම ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න. ඉතින් මේ ගොඩක් දේවල් කිව්වේ ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට සහ පරිස්සමෙන් කොහොමද මේ කාලය තුල ඔබ ගෙවා ගන්න කියන එකට අවශ්‍ය කරන මඟ පෙන්වීම මම හිතනවා ඔබට දැන් මොනතරම් පීඩාවක් මානසික කරදරයක් ආවත් දෙයිනේ කියලා හිත හදා ගන්න පුළුවන් මේක ඇහුවට පස්සේ. අනේ ඔව් මේක හැමදාම තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ කාලේ ටිකක් මේ පොඩ්ඩක් එහා මෙහා වෙනකන් මේ ග්‍රහ ගමන් ටික එහා වෙනකන් මේ මාසය තුල පොඩ්ඩක් පරිස්සමෙන් ඔළුව පාවිච්චි කරලා
ඔය කියපු දේවල් හොඳට මතක තියාගෙන වැඩ කරනවා කියන එහෙම වැඩ කරොත් ඔබට අනිවාර්යයෙන්ම මේ මාර්තු මාසය කියන්නේ ඔබේ ජීවිතේ වාසනාවන්තම මාසය සුවිශේෂීම මාසය බවට පත් වෙන මම අර මුලින් සඳහන් කරපු ආකාරයට. ඉතින් ඔබට ඒ සඳහා සුබ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ජය වේවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ 2026 මාර්තු මාසය කොහොම වෙයිද? මොන වගේ පලාපල තත්ත්වයක් උදා කරයිද? ඔබගේ ලග්නයට අදාළව පවතින ග්‍රහ ගෝචර ගමන් සහ ජ්‍යොතිෂ සිද්ධාන්තයන් සමග ඔබගේ ලග්නයට අදාළව සුවිශේෂී බලපෑම් තමයි මේ කතා කරන්නේ. අහන්න සිංහ ලග්න හිතවතුනි, මේ මාර්තු මාසයේ ඔබට මොන වගේ බලපෑමක් ඇති කරද? ඔබ ගැන තමයි මේ කතා කරන්නේ. මාසය ආරම්භ වෙනකොට තවදුරටත් ඔබගේ ලග්න භාවයේ කේතු ගමන් කරන හත්වැන්නේ පවතින විශේෂ ග්‍රහ යෝගයක්, චතුර්ග්‍රහ යෝගයක්, රාහු කුජ බුධ රවි කියන සියලුම ග්‍රහයන් ගෝචර වෙනවා ඔබගේ හත්වෙනි භාවය තුල. රවි ග්‍රහයා සතුරුව තවදුරටත් හත්වැන්නේ ගමන් කරනවා. මේ මාසයේ මැද වෙනකොට මේ රවි ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ අටවැන්නට එනවා. අටවැන්නේ මේ විදිහට සෙනසුරුත් ගමන් කරනවා. සිකුරුත් වෙනවා මාසයේ ආරම්භ වෙනකොට ඔබගේ අටවෙනි භාවයට මීන රාශියේ උච්ච භාවයටපත් වෙනවා. සිකුරුගෙන් ඔබට අටවැන්නේ සුවඵල ඇති කරනවා. ඉතින් කරදර බාධා මැද්දේ වුණත් අර මං හොඳ කතාවක් කියන ඔබට මේක හරියට කිව්වොත් අර මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය කියලා ඔබ අහලා තියෙන සමහර විට. ඉතින් ඒ හින්දා නේද? එහෙම කතාවක් තියෙනවානේ. ලස්සන කවියක්. ඉතින් මේක කියන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතයට අනතුරු මරණ බය ආකාර තුනකින් එද්දිත් ජීවිතේ ඒ මිනිසයා ඒ අවශ්‍ය දේ සතුටින් කරනවා. ජීවිතේ විඳිනවා කියන එක. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඔබට තියෙන්නේ. දැන් ඔබ මේ වෙලාවේ ඉන්නේ සමහරට ගිනි ගොඩක වෙන්න පුළුවන්. ඔළුවෙත් ගින්දර, පපුවෙත් ගින්දර. යටිපතුලුත් ඔබගේ දනව ඇති, පපුවත් දනව ඇති. මොකද තියෙන ප්‍රශ්න වලට ඔබට ඒවට වරතු දෙන්න බෑ මේ වෙලාවේ. මානසික පීඩාකාරී බව ඉතාම වැඩි. සිංහ ලග්න ඔබට බොහොම අවුල් සහගත මනස ව්‍යාකූල කරනවා. මනස අවුල් කරා මෙච්චර කාලයක් එහෙමනේ ගත වෙන්නේ. හැබැයි මේ මාර්තු මාසය කියලා කියන්නේ ඔබට තවදුරටත් ඒ තත්ත්වයේ මේ විදිහටම යන්නේ නැතුව ඒ ගින්දර මැද වුණත් ඒ පීඩාකාරී තත්ත්වයේ මැද වුණත් ඔබට ජීවිතේ බොහෝ දේවල් සාර්ථකත්වයට පත් කර ගන්නට හැකියාව පවතින මාසයක්. ඒ කියන්නේ ඔබගේ සතුට වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු මෙච්චර කාලයක් ඔබගේ පස්සට ගියා නම් උනේ නැත්තම් ඔන්නේ බාධා වෙච්ච වැර ටික ඉවර කරගන්න හැකියාව ලැබෙයි මේ මාර්තු මාසය තුල. ඔබගේ විවාහය ප්‍රමාද වුණා නම් ඉස්සරහට ඒ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ශක්තිය ඇති කරනවා. ඒ වගේම ගෙවල් දොරවල් ඉඩකඩම් සම්බන්ධ ගැටලු තිබුණා නම් නීතිමය ප්‍රශ්න තිබුණා නම් ඔන්න විසඳ ගන්න හැකියාව ලැබෙයි. කොහොමත් නීතිමය ගැටලු වලට ඔබ මැදිහත් වෙන්න එපා මේ කාලය තුල. මම කියනවා ඒ වගේම ඔබට තරම් සුබඵල නෙවෙයි ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම ටිකක් අවාසියට තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මාර්තු මාසය කියලා කියන්නේ ඔබට ඒ වගේ යම් සහනයක් ලැබෙන කාලයක් වෙයි. ගුරු සතුරෝ වුණත් 11 වෙනි තවදුරටත් බලවත් වෙමින් ඊටම වාසනාවන්ත භාවයක් ඇති කරනවා. ඔබට ලැබෙන්න ඕන දේ කෙසේ හෝ ලැබෙනවා. ලැබිය යුතු දේ හිමි වෙච්ච දේ ඔබගේ පෙර වාසනාවන් ඔබට ඒ ආකාරයෙන් ලැබෙනවා මේ සිංහ ලග්න ඔබට. ඉතින් කොහොම වුණත් කේතු ලග්නේ ඉන්නේ බුද්ධියක් තියෙනවා, ඥාන ශක්තිය තියෙනවා, සූක්ෂම ඥානය තියෙනවා. මොනවා කරත් ඔබට ඒක පාවිච්චි කරන්න මේ වෙලාවේ ආයුධයක් විදියට. සූක්ෂම මොලෙන් වැඩ කරන්න. ඔළුවෙන් වැඩ කරන්න කියලා මම සිංහ ලග්නයට කියනවා. නැත්තම් ඔබව පාගලා ඔබව පොඩි පට්ටම් කරලා පයින් ගහලා අයින් කරන්න මිනිස්සු බලන් ඉන්නවා මේ වෙලාවේ සිංහ ලග්න ඔබට. ඉතින් ඒ නිසා සිංහයා කවදාවත් බලු වෙන්නේ නැහැ. පච වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ගෞරවයට ආත්ම ගරුත්වයට හානි කරගන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා සිංහ ලග්න හිමියනි ඔබ මේ වෙලාවේ ඔළුව තමයි පාවිච්චි කරන්න ඕන. ඇඟට වඩා ඔබගේ ගතට වඩා හිත ශක්තිමත් කරගත්තොත් මේ වෙලාවේ ඔබේ වාසනාවන්ත මාසයේ බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම මේ මාර්තු මාසය. මම මේ කියපු දේ මම හිතන්නේ ඔබට තේරෙන්නේ ඇති. ඒ නිසා පහුගිය කාලේ ඔබ මහන්සි වෙලා දැන් ඔබට හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් මේක ඔබට තවදුරටත් දරා ගන්න අමාරුයි. මේ ඔබ ඕනම කෙනෙක්ගේ තියෙනවා දරා ගැනීමේ සීමාවක්. මේ කැපැසිටි එක ඉවර වෙලා තියෙන්නේ. දැන් ඔබට තවදුරටත් මේ ඔක්කොම එපා වෙලා අන්නනත්තාලා කලකිරලා ඉන්න වෙලාවක මම හිතනවා ඔබට මේ කාරණය ඊටාම සුබවාදී පණිවිඩයක් වෙයි. ඒ නිසා සිංහ ලග්න හිමියනි තවදුරටත් උත්සාහය අතාරින්න එපා. තව සැරයක් මේ මාර්තු මාසයේ ඔබ ඉවසීමෙන් බුද්ධියෙන් තව පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. ඔබට බොහෝ ප්‍රතිඵල සාක්ෂාත් කරගන්නට ළඟා කරගන්නට විශ්වීය ආශිර්වාදයේ නොඅඩුව ලැබෙන මාසයක්. 8 වෙනි භාවයේ සිකුරු උච්ච වීම කියලා කියන්නේ අනපේක්ෂිත ධන ලාභ ලැබෙනවා නුවණුමානයි. ඔබ බලාපොරොත්තු නොවන විදිහේ මුදලක් ඔබට ලැබෙන්න පුළුවන් එකපාරටම. ඉතින් මම එකයි කිය අර මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය වගේ
හිතා ගන්න බැරි විදිහට ඔබට බොහෝ දේවල් ජීවිතේ සමහරට පාරම්පරික උරුමයක් වෙන්න පුළුවන්, විවාහයෙන් ලැබෙන දායාදයක් විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට සහකරුවාගෙන් ලැබෙන දෙයක් විදිහට වෙන්න, සහකාරියෙන් ලැබෙන දෙයක් විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කරපු කොමිස් කොන්ත්‍රාත් ආදී වැඩකින් වෙන්න පුළුවන්. රැකියාවේ බෝනස් එකක් වෙන්න පුළුවන්. හිඟ මුදලක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් නැත්නම් ලොතරැයි දිනුමක් වෙන්න පුළුවන්. කුමන හෝ ආකාරයක ලැබීමක් ධනයක් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. සමහරට වැඩිහිටියෙක් ගෙන් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් සමහරට මිය ගිහිල්ලා ඔබට උරුම වෙන දෙයක් වෙන්න පුළුවන්. මේ කුමන හෝ දේපලක් ධනයක් ඔබට හිමි වීමේ වාසනාවක් පෙන්වනවා මේ ඉදිරි කාලය තුළ. ඒ නිසා එක ජීවිතේ ඊටම වාග්ය දෙයක් වෙයි ඔබට ඉදිරි කාලේ සාර්ථක කරගන්න. රාහු ඉන්නවා හතේ මේ ග්‍රහ ගෝචරය හොඳ මතක තියාගන්න. හදිස්සි කලබලයට විවාහය තීරණ කරගන්න එපා මේ වෙලාවේ. හිතේ ආවේගයට විවාහ විශේෂයෙන් විවාහ වෙලා ඉන්න අය සහකරුවන් අතර මතභේද ගැටලු සිත්‍රදීම් බැන ගන්නවා වාද කරනවා. මේවා පරිස්සම් වෙන්න. ඔබ විවාහය බිඳ වැටීම දක්වා වුණත් මේවා ගෙන යන්න පුළුවන් ඉදිරි කාලය තුළ. ඒ නිසා එතරම් අවදානමත් වෙන ඔබගේ විවාහය සම්බන්ධව නම් බොහොම පරිස්සම් වෙන්න. සහකරුවෝ සහකාරියෝ විශේෂයෙන් ළඟ ඉන්නවා නම්, දුරින් ඉන්නවා නම් ටිකක් ගොඩාක් මේ වචනෙන් අරගත්තට මේ ප්‍රශ්න ඇති කරගත්තට දුරස් වෙන තත්ත්වෙට එන්න. හැබැයි ඔබ ළඟ ඉන්නවා නම් ගොඩක් මේ ප්‍රශ්න ඇවිලෙන තත්ත්වෙට එන්න පුළුවන්. ඔබත් පස්සට යන්න කැමති කෙනෙක් නෙවෙයිනේ. ඔබගෙත් ඔබටත් ඔබ වචනයක් කිව්වොත් ඔබ අනිවාර්යෙන් වචන දෙකක් කියනවා. එහෙම කෙනෙක්ට ඔබට මේ ඔබගේ ගෞරවයට හානියට කැමති නැහැ කිසිසේත්ම. ඒ නිසා මේක දරා ගැනීම අඩුයි. ඉතින් ඒ හින්දා අනික තමයි මේ වෙලාවේ තියෙන ඒ රාෂ්ට්‍රක අපල තත්ත්වය මේ ඔක්කොමත් එක්ක තමයි මේ සිදුවීම් අපි කතා කරන්න ඕනේ. ඒ ඔක්කොමත් එක්ක ජීවිතේ අවදානම කියන එක තියෙන මේ වගේ දේවල් පරිස්සම් වෙන්න. සහකාර සබඳතා ශක්තිමත් කරගන්න උත්සාහ කරන්න. විවාහ වෙනවා නම් ඔබ වංචාකාරයන්ට අසුබිම අවදානම තියෙනවා. ඒ වගේ දේවල් වලින් හොඳට හොයලා බලලා කරගන්න කියන එක මතක් කරනවා මේ වෙලාවේ විවාහ කටයුතු කරගන්නවා නම්. ඉතින් ওই දේවල් තමයි සඳහන් කරන්න තියෙන්නේ. සිංහ ලග්නෙට මම කියන බොහෝ කාරණා සඳහන් කරා. ඉතින් මේවා ගැන අවබෝධයෙන් කටයුතු කරන්න සිංහලත් හේතුවතුනි. එහෙම වුණොත් මේ මාර්තු මාසය වගේ මේ වසර තුල ලබන වාසනාවන්ත මාසය බවට පත් කරගන්න අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙයි නොඅනුමානයි. කන්‍යා ලග්නෙන් උපන් ඔබට මේ මාර්තු මාසය කොහොම වෙයිද? ඔබට මොන වගේ බලපෑමක් ඇති කරයිද? ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. අහන්න මේ කතාව කන්‍යා ලග්න හිමියනි. ඔබ ගැනයි මේ කතා කරන්නේ. මාර්තු මාසය කියලා කියන්නේ කන්‍යා ලග්න ඔබට මේ මාස 12 අතර ලබන සුවිශේෂී බලපෑම් ඇති කරන ජීවිතේ පරිවර්තන සිද්ධ විය හැකි මාසයක් කියලා මම සඳහන් කරනවා මුලින්ම. ඇයි එහෙම මම කියන්නේ? ඔබගේ 6 වෙනි භාවය ගත්තන් පස්සේ සතුරු රෝගස්ථානයේ බලවත් පාපී ග්‍රහයින් 6 වෙනිට බලවත් වෙනවා. විශේෂයෙන් රවි මාසයේ ආරම්භයට 6 ඉන්නවා. සතුරු කරදර නසනවා. ජීවිතේ අභියෝග ජය ගැනීමේ ශක්තිය ඇති කරන ඔබට එරෙහිව කාටවත් මොනවත් කරන්න බෑ මේ වෙලාවේ. රාහු ඉන්නවා. රාහු උපචේ ස්ථානයේ බලවත් වෙලා ඉන්නවා. කුජත් ඉන්නවා. ඒ නිසා මේ පාපග්‍රහයන් 6 වෙනිනේ බලවත් වෙනවා කියන්නේ ජීවිතේ වාසනාව මත කරනවා. ඔබට මොන කරදර බාධක මොනවා තිබුණත් ඒවා බිඳගෙන ඔබ ඉස්සරහට යන්න පුළුවන් ග්‍රහ ශක්තියක් ගොඩනගනවා මේකත් එක්ක. හරි. ඒකත් එක්කම ඊළඟ කාරණේ තමයි ඔබගේ 9 වෙනි පුණ්‍ය ස්ථානයේ අධිපති සිකුරු ග්‍රහයා මාසය ආරම්භ වෙනකොටම 7 වෙනි භාවයේ ගෝචර වෙනවා. ඉතින් ඒ වගේම සෙනසුරුත් ඉන්නවා එතන. ඊටාම වාසනාවන්තයි ගුරු 10 වෙනි කර්මස්ථානගතව ගෝචර වෙනවා. ඒ නිසා කන්‍යා ලග්න හිමියන්ට ඊටාම සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි මාසයක් විතර මම සඳහන් කරනවා මේ මාසය. ඉතින් හැබැයි මේ ඔබට මම හොඳ නරක දෙකම කියලා දෙනවා. ඉතින් සතුරු කරදර ඔබට එනවා. හැබැයි ආවට ඔබට ඒවා වළක්වා ගැනීම හැකියාව. මම කියන්නේ එන්නේ නැහැයි කියලා නෙවෙයි කියන්නේ. සතුරු කරදර එනවා. ඒවා වළක්වා ගැනීම හැකියාව තියෙනවා. ඒවා බිල් දැමීමේ හැකියාව ඔබට තියෙනවා මේවා. සෙන්සර් කිතා වැදගත් කාරණයක් ඔබට බය වෙන්න එපා කිසි දෙයකට. ඔබේ ගමන යන්න. ඔබව නවත්තන්න කිසිම කෙනෙකුට මේ වෙලාවේ බෑ. මේ ග්‍රහ ශක්තිය විසින් ඔබව බලවත් කරලා තියෙනවා. ඔබ වචනයක් කිව්වොත් ඒකට කවුරුත් මොනවද කියන්නේ නැහැ මේ වෙලාවේ. ඔබට ඔබගේ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට කරගන්න සුබවාදීම මාසය වෙනවා මම හිතන්නේ මේ මාසය. ඉතින් ඒ වගේම තමයි ඔබට ගැළපෙන ඔබේ අදහස් වලට ගැළපෙන බොහොම දැනුමත් භාවයක් තියෙන අවබෝධයක් තියෙන විවාහයට ගැළපෙන හොඳ සහකරුවෙක් සහකාරියක් ඔබගේ ජීවිතේට ලං වෙන කාලයක්. ඔබ විවාහයේ ප්‍රමාද වෙලා නම් මෙච්චර කාලයක් ඔන්න ඔබේ බලාපොරොත්තුව සාර්ථකත්වයට පත් කරගන්න මේ කාලය තුල අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙයි. සිකුරු සෙනසුරු යෝග වීම කියන්නේ නරක දෙයක් නෙවෙයි. උච්චව සිකුරු 7 වෙනි භාවයට අපි කතාවටත් කියනවා සිකුරු 7 කියලා. ඉතින් 7 සිකුරු ගමන් කරනවා උච්චව බලවත් එයාට බලවත් වෙන්න පුළුවන් උපරිම බලවත් වෙලා තියෙන මේ වෙලාවේ. ඒ නිසා මේ සිකුරු බලවත් වීමත් එක්ක ඔබගේ 7 වෙනි විවාහ ස්ථානයේ බලවත් වෙනවා.
විවාහයේ ප්‍රමාද වෙලා තිබුණා නම් හොඳ සහකරුවේ සහකාරයා මොනවලකට සාර්ථකත්වයට පත් කර ගන්න පුළුවන්. විවාහ ජීවිත ගත කරන ඔබට මේ කාලය තුළ යම් ආකාරයේ පහුගිය කාලේ යම් ගැටලු වර්ග තියෙන්නේ නැති ඔබට. හැබැයි ඒවා විසඳගෙන ඒ ගැටලු නිරාකරණය කරගෙන ඔබේ ජීවිතයේ තිබෙන සුහදතාවයන් වර්ධනය කරගෙන ඒ තිබුණු පීඩාකාරී තත්ත්වය අවම කරගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඇති කරන ගෘහ ජීවිතය තුළ ඔබගේ ගෙදර දොර පරිසරය තරමක් සුබවාදී වෙයි, ධනාත්මක වෙයි, වෙනදාට වඩා සතුටක් ඔබට හිතේ ඇති කරන මාසයක් බවට පත් වේ මේ මාර්තු මාසය. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ යම් ගැටලු කරදර තිබ්බා නම් ඔබට ඒවා විසඳ ගන්න හැකියාව ශක්තියක් ගොඩනගලා තියෙනවා. ඔබට උසස් තනතුරක් ලැබෙන්න පුළුවන් ඉදිරි කාලය තුළ. ඔබට ඔබ උසස් තනතුරක් හෝ එහෙම නැතිනම් ඔබට වගකීම් වල වෙනසක්, ඔබට ඉතා වැදගත් වගකීම් කොටසක් පැවරන කාලයක් බවට පත් වෙයි. එහෙම නැත්නම් තනතුරු වල වෙනසක් හෝ අනිවාර්යයෙන්ම සිද්ධ වීමේ හැකියාවක් ඔබට පවතිනවා. විදේශගත වෙන්න හිතන් ඉන්නවා නම් ඔබට බාධාකාරී බවක් තිබ්බා පහුගිය කාලයේ පුරාවටම ඔන්න ඒ தත්ත්වය අඩු වෙනවා මේ මාසය තුළ ඔබගේ විදේශ ගමන් බලාපොරොත්තුව සාර්ථකත්වයට පත් කර ගන්න හැකි ශක්තියක් උදා කරලා තියෙනවා කන්‍යා ලග්න හිමියනි ඔබට මේ කාලය තුළ. ඉතින් ඒ වගේම තමයි නව නිවාස ඉදිකිරීම, යාන වාහන මිලදී ගැනීම වගේ දේවල් ඔබ හිතාන ඉන්නවා නම් ඔබට ඊටාම යහපත් ආකාරයට ඉඩකඩම් හොයාගන්නට, ඒ බලාපොරොත්තු සාර්ථක කරගන්නට ශක්තිය ඇති කරනවා, හැකියාව ඇති කරනවා. ඔබගේ බලාපොරොත්තු පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ විරෝධකරුවන්ගෙන් පවා, ඔබට කුමන්ත්‍රණකරුවන්ගෙන් පවා, ඔබට විරුද්ධව ක්‍රියා කරන මිනිසුන්ගෙන් පවා උදව් කරගන්නට, උදව් ලබා ගන්නට හැකියාව පවතින කාලයක්. ඒ නිසා ඔබට අනිත් අයගේ පහසුවෙන් සහයෝගය ලැබේවි. ඔබ කරන කියන කටයුතු වලට සහයෝගය අරගෙන ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට ලොකු රුකුලක්, ලොකු ශක්තියක් ඇති කරන මාසයක් බවට පත් වෙනවා මේ මාර්තු මාසය. ඉතින් හැබැයි කන්‍යා ලග්නය කියලා කියන්නේ බුද්ධිමත් ලග්නයක්, බුද්ධිමත් මිනිසුන් බිහි වෙන ලග්නයක්. බුධ ලග්නාධිපති හොඳ වාණිජකාර ග්‍රහය. ව්‍යාපාර වලින් ගොඩක් දියුණු වෙනවා කන්‍යා ලග්නයට. මුදල් හම්බ කරන්න එච්චර මහන්සි වෙන්න ඕනේ. ඔබ ඔළුව පාවිච්චි කරොත් එහෙම ඔබේ ජීවිතේ යන්න පුළුවන් ඉහළම තැනට යන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ ඇඟ නෙවෙයි ඇත්තට මහන්සි කරන කන්‍යා ලග්න ඔබ හොඳට හිතර ගන්න මේ කාරණය. ඇඟ මහන්සි කරන්න දඟලන්න එපා. හැම වෙලේම ඇඟ මහන්සි කරලම දේවල් වලටම යොමු වෙන්න එපා. කොහොමද මොලේ පාවිච්චි කරලා හම්බ කරන්න කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ විසනසිල්ලේ. ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්නේ මුදල් හොයන්නේ කොහොමද කියලා. අන්න එහෙම ක්‍රමයක් ඔබ හොයාගන්න. ඔබට ජීවිතේ යන්න පුළුවන්, ඉහළම තැනට යන්න පුළුවන්. මේක තමයි ඔබේ ස්වභාව. ඔබ ඉපදිලා තියෙන්නේ කන්‍යාව කියන්නේ ගෑනු ලග්නයනේ. කන්‍යාවේ නියෝජනය කරන්නේ, කන්‍යා කියන්නේ ගැහැණු කෙනෙක් නියෝජනය කරන්නේ. එතකොට හැබැයි බුද්ධිය අධිපති ග්‍රහය බුධ උච්ච වෙන රාශියනේ. ලස්සන හොඳට මොලේ තියෙන, ප්‍රඥාව තියෙන ලස්සන ගැහැණු ළමයෙකුට මොනවද කරන්න බැරි. ඉතින් ඒ අය සුදුසුදු බර වැඩ වලට, ඒවයි බර වැඩ වලට මහඟ මහන්සි කර දේවල් කැමති. එතකොට ඒ අයට සමාජයේ මොලේ පාවිච්චි කරලා යන්න පුළුවන් ඉහළම තැනට යන්න හැකියාව ශක්තිය තියෙනවා. ඉතින් ඒ තමයි ඔබගේ ස්වභාවය. ඒක පාවිච්චි කරන්න. ඉතින් ඒ හින්දා ඔබගේ මේ කේන්ද්‍ර වලට අදාළව යම් අසුබ යෝග, අසුබ ග්‍රක්තිය, අසුබ මහදසාන්තර දසා ගත වෙනකොට පොඩි පොඩි අවුල් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් කේන්ද්‍ර පරීක්ෂා කරලා ඒවා නිරාකරණය කරන, ඒවට ප්‍රතිකර්ම යොදා ගැනීමෙන් ඒවා වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබට වෘත්තීය ගැළපෙන තත්ත්වය මොකක්ද කියලා ඔබ හඳුනාගෙන හරියට කටයුතු කරොත් ඔබට මේ පැත්තෙන් ඉහළටම යන්න පුළුවන් හැකියාව ඇති කරනවා. ඉතින් ජීවිතේ බොහෝ කරදර බාධා සහිත හැමදේම පහසුවෙන් එන්නේ නැහැ ජීවිතේ. ඉතින් ඒ හින්දා යම් කැපකිරීමක් කරන්න වෙනවා. ඉවසීමෙන් වැඩ කරන්න, බුද්ධියෙන් වැඩ කරන්න. මේ මාර්තු මාසය කියලා කියන්නේ ඔබේ වාසනාවන්ත මාසය බවට අනිවාර්යයෙන්ම පත් වේ. ඔබට එසදා සුබ පතනවා. තෙරුවන් සරණයි, ජය ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ මාර්තු මාසය කොහොම වෙයිද, මොන වගේ පලාපලයක් ඇති කරයිද, ඒ ගැන තමයි මේ කතා කරන්නේ. අහන්න තුලා ලග්න හිතවතුනි, ඔබට මේ මාර්තු මාසය සුවිශේෂී මාසයක් වෙනවා. මම ඔබට කියන්න කතාවක් තියෙනවා, කාරණාවක් තියෙනවා. ඉතින් තුලා ලග්න හිමියනි, ඔබට පහුගිය කාලේ නැත්තම් මේ ගත වෙච්ච කාලය ගත්තොත් එතරම්ම යහපත් කියලා මම කියන්නේ නැහැ. පුදුම පීඩාකාරී තත්ත්වයක්, මානසික පසුබෑම් සහ ජීවිතේ නොඑක ආකාරයේ හැලහැප්පීම් මැද අර ගලන ගඟක් වගේ, බාධක මැද ගලන ගඟක් වගේ ඔබ ආවේ ඉස්සරහට. දැන් මේ අමාරුවෙන්. හැබැයි ලස්සනට ජීවිතේ අරන් එනවා. මොන ප්‍රශ්න කරදර බාධා තිබ්බත්. හැබැයි ඔබට මම තව එක දෙයක් කියනවා. මේ මාර්තු මාසේ ආරම්භ වෙනකොට ඔබට පුදුම අමාරුවක් තියෙනවා මේ අනිත් අයගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න. අනිත් අයගේ ප්‍රශ්න විසඳන්න, සාධාරණ ඉෂ්ට කරන්න, සහ යාළුවන්ට උදව් කරන්න. එහෙම කරන්න ගිහිල්ලා ඔබ කොච්චර අමාරුවේ වැටලා තියෙනවද? තවදුරටත් මතක තියාගන්න, අනුන්ගේ ප්‍රශ්න වල විසඳන්න, අනුන්ට සාධාරණී කරන්න ගිහිල්ලා ඔබ අමාරුවේ වැටෙන්න එපා. ඉතින් මේ කාලය තුල එවැනි දේවල් ඔබ අනිවාර්යෙන් මතක තියාගන්න. සිකුරු 6 උච්ච වෙලා ඉන්නේ. 6 වෙනි සතුරු රෝගස්ථානය. හතුරා කෙරෙහිත් පොඩි අනුකම්පාවක් ඇති වෙන කාලයක්.
ඉතින් කවුරුණත් ඔබට හතුරුකමක් කරන්න ආවත් වංචාවක් කරන්න ආවත් ඔබට හිතෙන්නේ නැහැ මේ වෙලාවේ. අනේ මේ මිනිස්සු හරිය හොඳයි කියලා තමයි හිතෙන්නේ. හරිය ෂෝක් කියලා හිතෙනවා. හිතලා ලං කරගන්නවා. තියෙන ඔක්කොම දෙනවා. ඔක්කොම හූරන් කාලා මිනිස්සයා පැදුරටත් නොකියා යන්න යනවා. ඕක තමයි ඔබට වෙන්නේ. ඉතින් ඒ හින්දා එහෙම වෙන්න ඉඩ තියාගන්න එපා. ඒ නිසා ඒ වගේම තමයි වයසක අයට වයසක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඔබට වඩා වයසින් වැඩි අය සහ මේ ජීවිතයේ යම් ආකාරයක පවට නැඹුරු වෙච්ච අය. මේ ආදී වශයෙන් ඒ අයගේ වංචාවන් වලට හසු වීමේ හැකියාවක් තියෙනවා ඔබ මේ කාලය තුල. විශ්ීමෙන් කල්පනාවෙන් වැඩ කරන්න ඉදිරි කාලේ ජීවත් වෙන්න. ඒ වගේම තමයි සොර සතුරු කරදර එන්න පුළුවන්. බලාපොරොත්තු නොවන විදිහට ඔබගේ නිවසට වෙන්න පුළුවන්. ඔබගේ තියෙන වටිනා බඩු බාහිර ආදිය ෆෝන් එක නැත්නම් මේ දුරකථනය මේ මුදල් පසුම්බිය රත්තරන් බඩු මේ වගේ නොයෙක් දේවල් ඔබ පරිස්සම් කරගන්න ඕන. ඒවට ටිකක් කරදර බාධකයි. ඒ කියන්නේ ඒවා නැති වෙන්න හොරා ගන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ හින්දා මම කියන්නේ ඔබට මේවා දැනුවත් වෙන්න දැනුවත් වුණොත් මේවා වළක්වා ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම ඇති කරනවා. ගුරු ග්‍රහයා තවදුරටත් නවැනි භාවයේ ගමන් කරනවා. විදේශ ගමන් බලාපොරොත්තු ප්‍රමා වෙලා තිබුණා නම් ඉදිරි කාලය තුල ඒ කටයුතු මේ මාර්තු මාසය තුල සාර්ථකත්වයට පත් කර ගන්නට ඔබට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. කොහොම වුණත් ඔබට උදරගත යම් ආකාරයක රෝග තත්ත්ව පහසුවෙන් ඇති වෙන්න පුළුවන්. කන බොන කෑම බීමෙන් පරිස්සම් වෙන්න. ආවට ගියාට බඩජාරීකමට තියෙන අහුවෙන ඔක්කොම පැන්ඩසයි තෙලුයි ඔක්කොම අරහෙන් මෙහෙන් තැන් වලින් එක තැන් වලින් කන්න එපා. එහෙම කාල ඉවර වෙලා බඩ ලෙඩ කරගෙන දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. අජීර්ණ රෝග අනිවාර්යෙන් එන්න පුළුවන්. උෂ්ණගත රෝග එන්න පුළුවන්. පරිස්සම් වෙන්න. ආහාර ජීර්ණ ඒ වගේ විස වීම ඇලර්ජික් වගේ තත්ත්ව ඇතිවීමේ අවදානම තියෙනවා. ඒවා කියන්නේ කලින් හඳුනාගෙන මේවා තේරුම් අරගෙනම වළක්වා ගන්න ඔබට හැකියාව ලැබෙයි. සීනි වලින් පරිස්සම් වෙන්න පැණි රස කෑම නිසා දියවැඩියා වගේ රෝග ඔබට මේ කාලය තුල අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒ නිසා පරීක්ෂාවක් කරගන්න රුධිර පරීක්ෂාවක් තෙල් සීනි කෑම අඩු කරන්න දියවැඩියා වගේ රෝග තත්ත්ව අවදානම තියෙනවා. පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි ආදරය ප්‍රේමය කරන කෙනෙක්ද ඔබ? ඔබට ප්‍රේමවන්තෙක් හෝ පෙම්වතියක් ඉන්නවා වෙන්න පුළුවන් නේ කවුරුණත් තුලා ලක්ෂණ ඉපදිලා පරිස්සම් වෙන්න මේ කාලේ. සැකය අවිශ්වාසයේ මූලික කරගෙන දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වෙලා දාලා යන්න පුළුවන්. නිකරුණේ රණ්ඩු වෙන්න පුළුවන්. පොඩි වචනයක් අල්ලගෙන දුරදිග අරන් ගිහිල්ලා මරා ගන්න පුළුවන්. ඒ නිසා ඒවා අඩු කරගන්න මේ කාලය තුල හැකියාව ඇති කරනවා. හැබැයි තවදුරටත් පරිස්සම් වෙන්න මාර්තු මාසය තුල ඔය කියන අවදානම් සහිත තත්ත්වයන් සිද්ධ වෙන්නේ හැකියාව තවදුරටත් තියෙන නිසයි කියන්නේ ඒවා පරිස්සම් කරගන්න. විවාහ ස්ථානයේ 7 වෙනි අධිපති 6 වෙන්නේ උච්ච වෙන්නේ. ඔබගේ ජීවිතයට වෙනත් තුන්වෙනි පාර්ශවයක සම්බන්ධතාව බලපෑම එන්න පුළුවන් කාලයක් තුලා ලග්න හිමියනේ විවාහ ජීවිත ගත කරනවා නම් පරිස්සම් වෙන්න. තුන්වෙනි පාර්ශවයක මැදිහත් වීම මත ඔබේ විවාහයේ දෙදරා යන්නට විවාහයේ ප්‍රශ්න ඇති වෙන්නට හේතු කාරණා ඇති වෙනවා. ඉතින් ඒ හින්දා ඒ ගැන අවධානය තියෙනවා පරිස්සම් වෙන්න. විවාහ ජීවිතයේ එකමුතුව සහයෝගයෙන් විශ්වාසයෙන් ඔබ ගත කරන්න මේ කාලය තුළ උත්සාහ ගන්න. එහෙම වුණොත් ඒ ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කර ගන්නට හැකියාව ලැබෙයි. කේතු ඉන්නේ 11 වෙනි තවදුරටත් ලැබෙනවා වගේ එනවා අතටම මේ හම්බෙන දේ ඔබට කට දා ගන්නට බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ සිද්ධ වෙන්න වගේ යනවා මේ ඔක්කොම හරි කියලා තේරෙනවා. අන්න ආයෙත් පහවදාන මොකක් හරි කොස්සක් ගැටලුවක් එක වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඉෂ්ට වෙන්න වගේ යනවා. හැබැයි අවසානයේ ඉෂ්ට වෙන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක පස්සට යනවා මගේ හැරෙනවා. ඕක තමයි ස්වභාවය ඔබට තියෙන එක. ඒ හින්දා ඒ තියෙන බාධා කරදර බොහෝමයක් ඔබට මේ මාර්තු මාසය තුල නිමා කරගෙන සතුටින් යුක්තව ජීවිතයේ අලුත් බලාපොරොත්තුවක් එක්ක ආරම්භ කරන්න හැකියාව ඇති කරන ශක්තිය ඇති කරන ග්‍රහ ගෝචරයක් පවතිනවා. හැබැයි ඔබ මම ඔය කියපු කාරණා ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන. එහෙම සැලකිලිමත් වුණොත් ජීවිතේ ගොඩක් දේවල් निराකරණය කරගන්නට අවම කරගන්න ප්‍රශ්න අවම කරගන්න හැකියාව ලැබෙයි. ගෘහ ජීවිත තුළ ඉවසීමෙන් වැඩ කරන්න. ඔබගේ මකර රාශි අධිපති සෙනසුරු ඉන්න කේන්දරේ 6 වෙනි භාවය තුළ ආවේගශීලී භාවය නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවා ගැන සැලකිලිමෙන් ඉන්න. ඒ වගේම රැවටිලි වංචා කරන්න අහු වෙනවා. මම ගොඩක් දේවල් සඳහන් කරා ඔබට ඒ වගේ දේවල් ප්‍රවේශම් වෙන්න. ඉතින් ওই දේවල් තමයි සඳහන් කරන්න තියෙන්නේ. අර පරිස්සමෙන් ඉවසීමෙන් වැඩ කිරීමෙන් ගොඩක් දේවල් निराකරණය කර ගැනීම හැකියාව ඇති කරනවා. ඔය කියපු කාරණා ගැන අවධානයෙන් කටයුතු කරන්න. ඉතින් ඔබට එහෙම වුණොත් මේ මාර්තු මාසය කියන්නේ ඔබට මේ මාස වලින් සුබවාදී මාසෙ ඔබට පත් කර ගන්නට අනිවාර්යයෙන්ම හැකියාව ශක්තිය ලැබෙයි. ඔබට තෙරුවන් සරණයි. සුබ ප්‍රාර්ථනා කරනවා ඒ සඳහා. වෘශ්චික ලග්නෙන් උපන් ඔබට මේ මාර්තු මාසය කොහොම වේද? 2026 මාර්තු මාසය කියලා කියන්නේ වෘශ්චික ලග්න ඔබට ජීවිතේ සුවිශේෂී මාසයක් වෙනවා අනුමානයි. ඇයි එහෙම මම කියන්නේ? අහන්න වෘශ්චික ලග්න හිමියනේ ඔබට පහුගිය කාලය ගත්තොත් එහෙම මම සඳහන් කරා බොහොම අමාරු අසීරු කාල සීමාවක් තමයි ගත වෙමින් තියෙන්නේ. ඉතින් මේ මාර්තු මාසයේ ආරම්භ වෙනකොට ඔබගේ ග්‍රහ ගෝචරයේ යම් චලනයන් වල වෙනසක් සිද්ධ වෙනවා. විශේෂයෙන්
ඔබගේ සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ පස්සෙන්ට ඇවිල්ලා ඉන්නවා සෙනසුරු ඉන්න තැනට. ඊටාම් වැදගත් ග්‍රහ ගෝචරයක්. ගුරු අටවැන්නේ ඉන්නවා බලවත් ගුරු අටවැන්නට සතුරු හිටියත් අටවැන්නේ සැඟවුණු ධනේ වාසනාව කියන තැනට ධනකාර ග්‍රහයාගේ ගෝචරය ඊටා වැදගත් වෙනවා. වාසනාව සංගවනවා සංගවුණු වාසනාවක් තියෙනවා හැබැයි. ඒ වගේම තමයි රවි බුධ රාහු කුජ හතරවැන්නේ ගෝචර වෙනවා. දැන් ඔබට මොකද්ද වෙලා තියෙන්නේ? ඔබගේ පළවෙනි දේ තමයි ඔබට අර පුදුම කලබලයක් තියෙන්නේ. පුදුම කඩිමිඩියක් තියෙන්නේ මොන හරි දෙයක් කරන්න ගියාම ඔක්කොම අර පිස්සගේ පලාමල් වගේ දොඩම් ගෙඩිය බදාගත්තා වගේ ඕන එකයි එපා එකයි හැම එකක්ම කරේ දමාගෙන බදාගෙන පුදුම දැඟලිල්ලනේ දැන් දඟලන්නේ. පුදුම නැටිල්ලක් නටන්න එහෙට දුවනවා මෙහෙට දුවනවා අරක ඔළුවේ දමාගෙන ඕන එකයි නැති. ඔබට දැන් මේ මොකක්වත් ඉස්පහසුවක් නෑ ජීවිතේ. මොකද්ද කරන්න ඕන කියන එක පිළිබඳව අදහසක් නෑ. ජීවිතේ එහෙට මෙහෙට දෝලණය වෙනවා. මානසික පීඩා ගොඩක් මැද හිර වෙලා ජීවිතේ ලත වෙනවා විඳවනවා. ජීවිතේ කියන්නේ විඳින්න තියෙන දෙයක් මිස විඳවන්න තියෙන කාරණයක් නෙවෙයි. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි මේ මාර්තු මාසය කියලා කියන්නේ ඔබගේ ජීවිතේ බොහෝ බලාපොරොත්තු සාර්ථකත්වයට පත් කරගත හැකි සුවිශේෂී මාසයක් බවට පත් වෙයි. මොකද හේතුව ඔබගේ පවතින ග්‍රහ ගෝචර ගමන වාසනාවන්ත තත්ත්වයට පත් වෙන. දැන් තවදුරටත් ඔබගේ කේන්දරේ රවි ග්‍රහයා කේන්දරේ සතියේ දෙකක් වගේ යනකොට මැද භාගයේදී ඔබගේ කේන්දරේ 5 වෙනි භාවයට මාරු වෙනවා. ඒක තරමක් ඔබගේ මානසික පීඩාව අඩු කරන්න හේතුවක් වෙනවා. රවිගේ සතුරු භාවයෙන් 4 වෙනින් ඉවත් වීම. එතන ඉන්නවා 4 ග්‍රහ යෝගයක්. රවි කුජ බුධ මේ සියලුම ග්‍රහයන් 4 වෙනි යෝග වෙනවා. ඉතින් ඔබගේ මේ දවස්වල පරිස්සම් කරගන්න ඕන පළවෙනි දේ තමයි ඔබගේ හිත පරිස්සම් කරගන්න. මම මේ කියන්නේ හිත පරිස්සම් කරගන්න කියලා කියන්නේ ඔබට ඔබගේ හිත ව්‍යාකූල භාවයෙන් තොරව හරියට නිර්වුල්ල තියාගෙන ආගමික වතාවත් වල නිරත වෙන්න. එහෙම කටයුතු කිරීමෙන් ඔබට බොහෝ දේවල් ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ඉඩ කඩන් සම්බන්ධ ප්‍රශ්න එන්න පුළුවන්. නීතිමය ගැටලු වලට යන්න සිද්ධ වෙන්න පුළුවන්. දේපල සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේවා බුද්ධියෙන් විසඳා ගන්න කලබලයට මේවා විසඳන්න බෑ. ගෘහ ජීවිතයේ සහකාරයන් අතර ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. මරා ගන්න හිතෙන්න පුළුවන්. හිතන්න හිතුවට කමක් නැහැ. එහෙම කරන්න යන්න එපා. ඒවා තුල ඔබට වප්පරයයි දෙකයි ජීවිතයේ යවරදින්ට යන්නේ පුජ්‍යලේකට. ඒ කේන්තිය විනාඩියෙන් දෙකකින් නිවිලයි. හැබැයි ඔබගේ ජීවිතේ මුළු ජීවිත කාලයක් විඳවන්න කාරණා සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න කලබල වෙන්න එපා කියන තමයි මේ මාසේ ආරම්භයට මම ඔබට කියන්නේ. වෘශ්චික ලග්න හිමියනි බොහොම බුද්ධිමත් වෙන්න. බුධ ඔබගේ තියෙනවා බුධ උනත් ඔබ ක්‍රියාත්මක වෙන්නේ රාහුටයි කුජටයි ඕන විදිහට. කුජ ග්‍රහයත් 4 වෙනි බලවත්. කොහොම වුණත් ඔබට ගොඩක් ගැටලු निराකරණය කරගන්න පුළුවන් කාලයක් හැබැයි. උත්තර නැතුව තිබුණු ප්‍රශ්න වලට බොහෝමයකට ඔබට විසඳුම් ලැබෙයි මේ මාසේ අවසන් වෙනකොට මාර්තු මාසේ අවසන් වෙනකොට. ඔබගේ ජීවිතේ ඔබට ගෙයක් දොරක් හදන්න සැලසුමක් තිබුණ නැතුව හිටනකොට ඔබ ඒවට සැලසුම් හදා ගන්නවා. පදිංචිය පිළිබඳව ස්ථාවර භාවයකට පත් වෙන්න හැකියාව ඇති කරනවා. ඉඩකඩම් සම්බන්ධ ගැටලු निराකරණය කරගැනීමේ හැකියාව ඇති කරනවා. රැකියා ස්ථාන තුළ මතක තියාගන්න ඔබට ලොකු සතුරු කරදරයක් ක්‍රියාත්මක වෙනවා මේ කාලය තුලත් එහෙමයි. ඉතින් එහින්දා ඔබ ඒවට බොහොම හොඳින් ශක්තිමත්ව මුහුණ දෙන්න ඕන. ඕනරට මිනිස්සු විශ්වාස කරලා වැඩ කරන්න එපා. ඔබ බොරුවට වංචාවට රැකිය සතුරු කරදර වලට හසු වීමේ හැකියාව තියෙනවා. රැකියාවේ තනතුරු වලින් පහළ දාන්න කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔබට නැති ප්‍රශ්න චෝදනා නගන්න පුළුවන්. ඔබගේ චරිතයට හානි වෙන අගෞරවය ඇති කරන දේවල් ගොඩනගන්න පුළුවන්. ඉතින් මේවා ගැන ටිකක් ඔබ බුද්ධියෙන් වැඩ කරන්න ඕන. කලබල වෙන්න එපා. එහෙම කරා කියලා ඔබ පරිස්සමෙන් වැඩ කිරීමෙන් ඒවා निराකරණය කරගන්න බුද්ධිය විතරක් පාවිච්චි කරන. ඇඟ ඉස්සරහට දාන්න එපා. මොලේ ඉස්සරහට දැම්මට කමක් නැහැ. ඉතින් එහෙම වුණොත් මම අර කිව්වා වගේ ඔබට නැති ප්‍රශ්න ගොඩකට නැතිල. ඔබට අවශ්‍ය සහගත වෙන දැන් ග්‍රහ ගෝචරයේ පවතින. එතකොට ඔබ මේ ප්‍රශ්නේ ඇති කරගත්තම වෙන්නේ තවදුරටත් ඔබ වලපල්ලට වැටෙන එක තමයි. ඔබ පාගලා දාන එකම තමයි වෙන්නේ අනිත් අය. ඒ නිසා එහෙම ඉඩ තියාගන්න එපා මේ කාලය තුල. ඒ වගේම තමයි ඔබ කොච්චර මහන්සි වෙලා වැඩ කරත් මේ කාලය තුල වැඩ කරනවා මොනවා කරත් ඔබ මොනවද කරේ කියලා තමයි අවසානයේ අහන්නේ. ඉතින් ඒ තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ හින්දා යාගේ එමක් ප්‍රශංසාවක් ඒකේ වටිනාකමක් අනිත් අයට දැනෙන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රශ්නයක් මේ කාලය තුල තියෙන. ඉතින් ඒ හින්දා ගැන කලබල වෙන්න එපා. ඔබ වැඩේ හරියට කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔබට මම සඳහන් කරා ගුරු වට වෙන්නේ ඉන්නේ. හදිසි මුදල් ලාභ ලැබෙන්න පුළුවන්. විවාහයෙන් වෙන්න පුළුවන්. විවාහ සහකරුවගෙන් සහකාරය ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. දෑවැද්දක් විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම පාරම්පරික උරුම හිමිකමක් විදිහට වෙන්න පුළුවන්. ත්‍රිදොරයි දිනුමක් වෙන්න පුළුවන්. කුමන ආකාරයක මුදලක් ඔබට වාසනාවක් විදිහට ලැබීමේ හැකියාවක් තියෙන මේ මාර්තු මාසයේ අවසන් වෙන්න ඉස්සෙල්ලා ඔබට හිඟ මුදලක් වෙන්න පුළුවන්. ඒක දීපු ණයක්ම වෙන්න පුළුවන්. සමහරට ඔබ විසින් දීපු මුදලක්ම වෙන්න පුළුවන්. අපව ලැබෙන්න පුළුවන්. මේ වගේ ආකාරයක මොන හරි දෙයක් ඔබට හිමිවීමේ භාග්යක් නම් පේනවා. මොනවා වුණත් ඔබට ඒකත් ඊටාම යහපත් තත්ත්වයක් එයි මේ ඉදිරි කාලය තුල. ඉතින් කොහොම වුණත් වෘශ්චික ලග්න හිතවතුනි ඔබගේ පස්වැන්නේ මේ සිකුරුගේ සෙනසුරුගේ පැවැත්ම අනුව මතක තියාගන්න විශේෂ කාරණයක් ඔබට නොගැලපෙන සබඳතා ඇති වෙන්න පුළුවන්.
ඒ කියන්නේ එක්කෝ වයසින් වැඩි කෙනෙක්. ඔබට වයස අඩුයි. සම්බන්ධතාවය ගොඩ නැගෙන කෙනාට ඊටාම වයසයි. වයස් පරතරය නොගැලපෙන සබඳතා ඇති වෙන්න අවදානම තියෙනවා. ප්‍රේම සබඳතා විශේෂයෙන් මතක තියාගන්න මේ කාරණා. මම හොඳටම කියන්නේ මේ දේවල් සිද්ධ වෙන්නේ වැඩි අවදානමක් තියෙනවා. ඔබට ඒ වෙලාවට හිතෙන්නේ වයසානේ මොකද්ද ඕක මේ වැරද්දක්ද මොකද්ද? හැබැයි පස්සේ පසුතැවෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නොගැලපෙන සබඳතා ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා පස්සේ පසුතැවෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවදානෙන් කටයුතු කරන්න. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීමේ අවදානම තියෙනවා. තියන අය සැකයා විශ්වාසයෙන් මූලික කරගෙන ඒ වගේම කල්පනාවෙන් කටයුතු කරන්න. විවාහ සහකරවන්න අතර සම්බන්ධතා ශක්තිමත් වෙයි. හැබැයි ශක්තිමත් වුණාට ඒ ගැටලු වචන භාවිතයේ සහ වෙනත් දුරදි ගැන ප්‍රශ්න යම් සංවාද මතභේද ඇති වෙලා ප්‍රශ්න ඇති වෙලා විවාහය ගැටලු ඇති වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා මේ කාලය තුල. ගැන සැලකිලිමත් වෙන්න. ඒවා බුද්ධියෙන් විසඳ ගන්න උත්සාහ කරන්න. මම හිතන අවශ්‍ය කාරණා බොහෝ සඳහන් කරා. වෘශ්චික ලග්න හිමියන්ට මේ මාර්තු මාසය තුල ওই කාරණා ගැන සැලකිලිමත් වෙලා බුද්ධියෙන් කටයුතු කරොත් ඔබට මාර්තු මාසයේ වාසනාවන්ත මාසයක් බවට පත් වෙනවා. නොවනුමානයි ඔබට ඒ සඳහා සුබ ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ධනු ලග්නෙන් උපන් ඔබට මේ 2026 මාර්තු මාසය කොහොම වෙයිද? අලුත් මාසයක් උදා වෙනවා. ධනු ලග්න ඔබට අලුත් බලාපොරොත්තු බොහොමයක් ඉෂ්ට කරගන්නට හැකි ග්‍රහ ශක්තියක් උදා කරමින්. ඉතින් රවි ග්‍රහයා තුන්වැන්නේ, කුජ ග්‍රහයා තුන්වැන්නේ, රාහු ග්‍රහයා තුන්වැන්නේ වික්‍රම ස්ථානයේ උපචේ ස්ථානයේ බලවත් වෙනවා. මාසය ආරම්භ වෙනකොටම ඔබගේ ජීවිතේ ඔබගේ මෙපමණ කාලයක් ඉෂ්ට කරගන්න බැරුව තිබුණු බොහෝ බාධාකාරී තත්ත්වයන් මැද කටයුතු කරපු සමහර දේවල් පස්සට ගියා නම් ඔන්න ඒ දේවල් පහසුවෙන් සාර්ථකත්වයට පච්චර ගන්නට හැකි ග්‍රහ ශක්තියක් උදා කරනවා මේ කාලය තුල. යම් ආකාරයක කම්මැලි වෙලා නැත්නම් ඔබ යම් ආකාරයක වැඩ කටයුතු කරගන්න බැරුව ප්‍රමාද වෙලා හිර වෙලා තිබුණු දේවල් ඔන්න දිග ඇරගෙන ඒවා නැවත මතු කරගෙන යහපත් තත්ත්වයක් ඇති කරගන්න. මොකද මේ මාර්තු මාස 11 වෙනිදාට ඔබගේ ලග්නාධිපති ගුරු 7 වෙනිදා ඉන්න ගුරු සතුරු හිටියත් ඔබ නිවෘත භාවයට පත් වෙන මෙච්චර කාලයක් වක්‍රව ගමන් කරන ඔබගේ ලග්නාධිපති ග්‍රහයා. ඉතින් මේ වක්‍රව ගමන් කරන ගුරු නිවෘත භාවයට පත් වෙන මුල් සතියෙන් පස්සේ ඔබට ඊටාම යහපත් මේ මාර්තු මාසයේ ඉදිරි කාලය අර දිගෑරී සමහර කටයුතු කියන්නේ මේ පමණ කාලයක් සමහර දේවල් කරන්න උත්සාහ කරා හරියන්නේ බාධා එනවා ආයෙ පස්සට යනවා ඔහොම නෙවෙන්නේ. ඉතින් ඒ හින්දා ඒවා निराකරණය කරගෙන ගැටලු විසඳාගෙන ඉස්සරහට යහපත් ආකාරයෙන් කටයුතු කිරීමේ හැකියාවක් ඇති කරනවා ධනු ලග්න ඔබට. ඉතින් සිකුරුත් උච්ච වෙලා ලග්න 4 වෙනි භාවයට එනවා මේ මාසය ආරම්භ වෙනකොටම සෙනසුරු සමග යෝග වෙනවා. සිතේ සුභවාදී ප්‍රාර්ථනා ඇති කරන කාලයක්. මොනතරම් කරදර බාධක තිබුණත් ජීවිතේ ඔබ ඒ සියලු දේවල් සුභවාදී විදිහට ධනාත්මකව ජීවිතයට අරගෙන උත්සාහයෙන් ඉස්සරහට යන්න පුළුවන් ශක්තියක් ඇති කරන මාසයක්. ඒ නිසා මේ මාර්තු මාසය කියලා කියන්නේ ධනු ලග්න ඔබ කිසිසේත්ම වටන්න පුළුවන් මාසයක් නෙවෙයි. බාධක වලට කරදර වලට ආය තවදුරටත් ඔබ වටන්න බෑ. ඔබට දැන් ජීවිතේ හෙම්බත් වෙලා කරන්න වන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. දැන් තවදුරටත් ඔබට වෙන්න දෙයක් නැහෙනි. ඉතින් හැබැයි මෙතනින් එහාට ඔබ තීරණය කරන මං මෙතනින් එහාට ඔබට ලොකු ශක්තියක් එනවා. ඔබ හිතනවා මම කරදර වලට පයින් ගහනවා, බාධක වලට පයින් ගහලා දාලා මේ දේවල් ඔක්කොම එලවලා අයින් කරලා දාලා මම මගේ ජීවිතේ මගේ ගමන මං යනවා කියලා දැඩි අධිෂ්ඨානයක් ඔබට එනවා මේ කාලය තුල. අන්න ඒක ඉතා වටිනවා ඒ ශක්තිය, මානසික ශක්තිය. ඉතින් ඒ ශක්තියත් එක්ක ඔබ පටන් ගන්න අනිවාර්යෙන් මාර්තු මාසය කියන්නේ ඔබේ ජීවිතේ මේ අවුරුද්දේ සුභවාදී මාසය වෙයි. ඔබගේ ඉදිරි අනාගතයේ සාර්ථකත්වයට බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට තියෙන වැඩ කටයුතු නිමා කරගන්න ඔබට ලොකු ශක්තියක් බවට පත් වෙයි ඒක. ඒ නිසා මේ ගෝචර ගමන් ඉතා වැදගත්. 7 වෙනි ගුරු සතුරුව හිටියත් නිවෘත භාවයට පත් වීම බලවත් භාවයට පත් වෙනවා. ඒ වගේම මතක තියාගන්න කේතු ග්‍රහයා තවදුරටත් ඔබගේ 9 වෙනි භාවයේ ගමන් කරන්නේ ටිකක් අර වාසනාවට වඩා උත්සාහයෙන් වැඩ කරන්න සිද්ධ වෙන බව පෙන්눔 කරනවා. වාසනාවට මතුවෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහයෙන්ම තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. හැබැයි ඒ උත්සාහය දැන් ඔබගේ හොඳ තැනකට අවිල්ලා තියෙනවා. බලවත් වෙලා තියෙනවා. ඒ නිසා දැඩි උත්සාහය ඔබගේ තියෙන නිසා වික්‍රමයේ හිත ශක්තිමත් වෙලා තියෙන නිසා වික්‍රමස්ථානයේ බලවත් වෙලා තියෙන නිසා ඔබගේ ජීවිතේ අලුත් විදිහට ඔබ ජීවිතේ අලුත් විදිහට හැමදේම පටන් ගන්න ස්වභාවයකට ඇති කරනවා මේ මාර්තු මාසය. ඒ නිසා ඔබට ඒ දේවල් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. මම එකින් එක කාරණා කියන්න අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට තමන්ගේ தත්ත්වයේ තරහා තීරම අනුව තමන්ගේ ජීවිතේ සෑම අංශයක්ම සාර්ථකත්වයට පත් කර ගැනීමේ හැකියාව ඇති කරනවා. විශේෂයෙන් විවාහයේ ප්‍රමාද වුණා නම් හොඳ සහකාරියක් හම්බෙලා
ඒ යෝජනා ස්ථිරකරණයේ කටයුතු සාර්ථකත්වයට පත් කරගන්න හැකියාව ලැබෙයි. අලුතින් ඔබට ගෙයක් දොරක් හදන්න හිතාන ඉන්නවනම් විශේෂයෙන් සිකුරු උච්ච වෙලා ඉන්නවා 4 වෙනි භාවය තුළ නව නිවසකට යන්නට නව නිවසක් හදන්නට සැලසුම් කරන්නට පදිංචි ස්ථානය වෙනස් කරන්න ඉතාම යහපත් ඒ කටයුතු ඉෂ්ට කාලේ ඉදිරි කාලය තුළ සිද්ධ වෙයි. රැකියාවේ යම් ගැටලු සතුරු කරදර තිබුණා නම් ඒවා දුරු කර ගන්නට හැකියාව ලැබෙයි. ඒ වගේම ගමන් බිමන් ටිකක් හැබැයි වැඩි වෙන්න පුළුවන්. ආතක් පාතක් නැතුව නිකන් එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා ඒ ස්වභාවය නම් තවදුරටත් තියෙනවා. ඉතින් ඔබට අර හැතක්මනේ වගේ නිකන් කාටද ඔබට යන්න වෙනවා එහෙට මෙහෙට. හැබැයි මේක ටිකක් අඩු වෙයි ඉදිරි කාලේ. කොහොමවත් මං හිතන්නේ මේක නිකන් අනතුරු අවදානම් සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ගමන් බිමන් යනවා නම් ඔබ විශේෂයෙන් වාහන පතවාහන පදිනවා නම් පරිස්සමෙන් පදින්න කියන එක මතක් කරන දනුලක් නුඹට කලබලකාරී ගතිය පොඩ්ඩක් වැඩි. ඒකයි හින්දා ඉවසීමෙන් වැඩ කරන්න ටිකක් කලබලයට ගමන් බිමන් ගිහිල්ලා වාහන අනතුරු සිද්ධ කරගෙන අමාරු වැටෙන්න එපා. පරිස්සමෙන් ඒකට කරන මොකද රථවාහන අනතුරු ටිකක් වැඩි කාලයක් මේ කාලය. ඒක අවධානයේ තියාගන්න. ඉතින් දරුවන් සම්බන්ධ යම් ගැටලු තිබුණා නම් निराකරණය කරගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම තමයි විදේශ ගමන් වලට තවදුරටත් බාධාකාරී තත්ත්වයක් පවතිනවා. කොහොමවත් මේ මාර්තු මාසයේ මැද භාගයෙන් පස්සේ ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න හැකි ග්‍රහ ශක්තියක් ගොඩනගෙනවා. ඒ නිසා මැද භාගයෙන් පස්සේ උත්සාහ කරන්න ඒ කටයුතු සාර්ථකත්වයට පත් කරගන්නට ශක්තිය ඇති කරයි හැකියාව ඇති කරයි. ඒ නිසා ධනු ලග්න හිමියනි ඔබ බොහොම බලවත් ලග්නකින් ඉපදලා තියෙන්නේ. ඔබගේ ශක්තිය අසීමිතයි. ඔබ ඇවිල්ලා කාටවත් යටත් වෙලා කවටත් ඕන විදිහට ජීවිත සැලසුම් කරන කෙනෙක් නෙවෙයි. ඔබටම ඕන හදාගත්ත පාත් එකක ඔබටම හදාගත්ත පාරක් ඔබට තියෙනවා. ඒක ඔබේ ස්වයං නිර්මාණයක්. ඔබ හදවතින් තීරණය කරනවා, ඔළුවෙන් තීරණය කරනවා ඔබේ ගමන මොකද්ද, ඔබ කරන්න ඕන මොකද්ද, නොකරන්න ඕන මොකද්ද කියන කාටවත් අහන්න දෙයක් නැහැ. හැබැයි ඔබ අනිත් අයට නම් අවවාද දෙන්න උපදෙස් දෙන්න හරිම කැමති. හැබැයි ඔබ අනිත් අයගේ උපදෙස් අවවාද අහලා වැඩ කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඔබ යන්නේ ඔබට ඕන ගමන, ඔබට ඕන පාරේ. ඉතින් ඒක තමයි ඔබේ ස්වභාවය. ඒ නිසා ඒකට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන එක තමයි මම කරන්නේ. මේවා අහන්න කළ යුතු දේ නොකළ යුතු දේ කරනකොට ඔය තේ පරිස්සම් වෙනකොට දේවල් සහ ඔබට අවදානම් සහිත දේවල් මොනවද කියලා මම පෙන්නලා දුන්නා. ඒව ගැන අවධානයෙන් කටයුතු කරන්න. විවාහයේදී ඔබට නොගැලපෙන සබත ඇති වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි හතරවෙනි භාවයේ තියෙන ග්‍රහ ගෝචර ගමනත් එක්ක ඔබට යම් ආකාරයකට සමහර සිද්ධි ගැන, ආදරය ගැන, ප්‍රේමය ගැන විශේෂයෙන්ම කලකිරීම ඇති වෙන සත්‍යයක් ඇති වෙන්න පුළුවන්. සිද්ධියක් වෙන්න පුළුවන්. සහකරුවා සහකාරී සම්බන්ධව කලකිරෙන හිතට යම් කලකිරීමක් ඇති වෙන සිද්ධියක්, දුක හිතෙන සිද්ධියක් වෙන්න පුළුවන්. ඒකට ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරන්න, ඒවා විසඳ ගන්න උත්සාහ කරන්න බොහොම පරිස්සමෙන් ඉවසීමෙන් යුක්තව. ඉතින් ඒ වගේම තමයි ඔබට ඉදිරි කාලයේ මේ මාර්තු මාසයේ අවසාන වෙනකොට ජීවිතේ ඔබට බලාපොරොත්තු වන බොහෝ කටයුතු අවසන් කරගෙන සාර්ථකත්වයක් ඇති කරගන්නට හැකි ග්‍රහචාරයක් පවතිනවා. ඉතින් ඔබ ඒ සඳහා ආරම්භ කරන දැම්ම ඉඳලා ඔන්න ඔබගේ විශ්වීය ශක්තිය ආශිර්වාද සඳහා ලැබෙන්න කියලා මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා, ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා, ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා. තෙරුවන් සරණයි. මකර ලග්නෙන් උපන් ඔබට මේ මාර්තු මාසය කොහොම වෙයිද? 2026 මාර්තු මාසය කියලා කියන්නේ මකර ලග්න ඔබටත් සුවිශේෂී මාසයක් වෙනවා. ඒ මම එහෙම කියන්නේ. ඉතින් පහුගිය කාල සීමාවල් බලනකොට මකර ලග්න ඔබ තරම් බැට කාපු කෙනෙක්, පීඩනයට ලක් වෙච්ච කෙනෙක්, මානසික වශයෙන් කඩා වැටිච්ච කෙනෙක් නැති තරම්. ඉතින් ඔබ අවුරුදු 7මාරක ඒ රාෂ්ට්‍රය ගත කරලා වසර ජීවිතේ වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා දැන් මේ වෙලාවේ බොහොම අර අලු යට ගින්දරව තියෙනවා වගේ තාමත් ඒ උණුසුම මැද ජීවත් වෙන කෙනෙක් ජීවිතේ. ඉතින් ඔබට මං සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරනවා මේ මාර්තු මාසය කියලා කියන්නේ ජීවිතේ ඒ අසුබකාරී තත්ත්වයන් බොහොමයක් මගහැරෙන සුබවාදී බලාපොරොත්තු සාර්ථකත්වයටපත් වෙන වාසනාවන්තම මාසයක් වේ මකර ලග්න ඔබට මේ මාර්තු මාසය. ඇයි එහෙම කියන්නේ? ඔබගේ 4 වෙනි භාවය, ඔබගේ ඒ වගේම 2 වෙනි භාවයේ ධනස්ථානය, ඒ වගේම මේ සියලු භාවයන් ගොඩක් වෙලාවට බලවත් වෙලා තියෙන මේ කාලය තුළ සිකුරු ග්‍රහය උච්ච වුණා. 3 වෙනි භාවයේ සෙනසුරු ඉන්න තැන තාම යහපත් ග්‍රහ ගෝචරයක් වුණා. ඒ වගේම රවි ග්‍රහය උපචේ ස්ථානයේ මාර්තු මාසයේ බලවත් වෙන 3 වෙනි වික්‍රම ස්ථානයේ මාර්තු මාසයේ මැද භාගයේ වෙනකොට ඉතින් මේ ග්‍රහ ගමන් එක්ක සිකුරු ග්‍රහයාගේ මේ ගමන මේ සියලු දේවල් එක්ක සුබවාදී මාසයක් වෙයි මාර්තු මාසය මකර ලග්න වල පහුගිය කාල සීමාවට වඩා. ඉතින් පහුගිය කාලේ ජීවිතේ නොයෙක් කනහැප්පීම් බාධා කරදර ගත වුණා කියලා මම සඳහන් කරලා තිබුණා කියලා. ඉතින් ඔබ මම මේක දෙයක් කියනවා, ඔබගේ ආදරය ප්‍රේමයේ සම්බන්ධ බලාපොරොත්තුවක් ඇති වෙන්න පුළුවන් මේ කාලය තුළ. විශේෂයෙන් නව ප්‍රේම සම්බන්ධතා ඇති වෙන බව පෙන්눔 කරනවා මකර ලග්න හිමියන්ට. ඉතින් හැබැයි මම තව අවදානමක් තියෙනවා. මොකද්ද? සිකුරු ඉන්නේ සෙනසුරුත් එක්ක විශේෂයෙන් පස්වැන්නාධිපති ග්‍රහයා. ඉතින් පස්වැන්නාධිපති ග්‍රහයා ඉතින් එහෙම එනකොට වෙන්නේ මොකද්ද? ඔබගේ ප්‍රේම සබඳතා ඇති වෙන්න බොහෝ වෙන නොගැලපෙන සබඳතා ඇති වෙන්න පුළුවන්. නොගැලපෙන කියලා කියන සමහරට වයසින් වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට වයසින් නොගැලපීමක් තියෙන්න පුළුවන්. මොකක් හරි දෙයක නොගැලපීමක් ඇති වෙන තත්ත්වයක් ඇති වීමේ හැකියාව තියෙනවා. මොකද සෙනසුරුත් එක්ක සිකුරු ඉන්න නිසා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. හැබැයි කොහොම වුණත් ඔබට ඒක එච්චර තේරෙන එකක් නෑ.
පසුතැවින් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගැන කල්පනාවෙන් වැඩ කරන්න. ඒ වගේම තමයි ලිපි ලේඛන සම්බන්ධ ගණන්දෙනු වලට ඉතාම සුබයි ඔබට මේ කාලය. අප ගිවිසුම් අත්සන් කිරීම, ඒ වගේම නොඑක ආකාරයේ වගේ ගිවිසුම්ගත වීම වලට විවාහ ගිවිස ගැනීම වලට ඉතාම සුබවාදී කාලයක්. ඒ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබේ. සහකාර සබඳතා යම් ආකාරයක ශක්තිමත් වෙන කාලයක් සඳහන් කරන්න පුළුවන්. හැබැයි විවාහ ජීවිත ගත කරන අය කුටුම්බස්ථානයේ විශේෂයෙන් රාහු කුජ රවි සතුරුව ගමන් කරන දෙවෙනි භාගයේ මාර්තු මාසයේ මැද භාගයේ වෙනකන් ඔබ විවාහ ජීවිතයේ සම්බන්ධව අවදානමක් තියෙනවා. අවදානම කියලා කියන්නේ වත ભેද ඇති වෙන්න පුළුවන්, වාද විවාද සංවාද දුරද යන්න පුළුවන්. වචන භාවිතයේදී පරිස්සම් වෙන්න. ඔබගේ වචන නිසා ගොඩක් අය තරහ වෙන්න පුළුවන්, යාළුවෝ අමනාප වෙන්න පුළුවන්, රැකියා ස්ථානයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වචන භාවිතයේදී සැලකිලිමත් වෙන්න. පොඩි වචනයක් ඇති අනිත් අයගේ හිත දෙන්න වැරදි වරදවා වටහා ගන්න. ඔබ කියන සමහර දේවල් අනිත් අයට හරියට කියන්නේ වැරදි විදිහට තේරුම් ගැනීම හැකියාව ඇති කරන කාලයක්. ඒ ගැන පරිස්සම් වෙන්න. විශේෂයෙන්ම රාහු කුජ දෙවනි භාවයේ ගමන් කරන්නේ තවදුරටත් ධනස්ථානයේ විශේෂයෙන් මුදල් අනපේක්ෂිත විදිහට වේදන් වීම ඇති වෙන්න පුළුවන්. ධනෙ වේදන් වෙන්න පුළුවන් හේතු කාරණා ඉදෙනවා හොගාලා. ඉතින් මොනවටද දන්නේ නැහැ. ඔබ හම්බ කරනවා ඉතිරියකුත් නැහැ. ඒ වගේම වේදන් කරන එකේ අඩුවකුත් නැහැ. හැබැයි කරපු දෙයක්කුත් නැහැ, ලැබිච්ච දෙයක්කුත් නැහැ, වෙච්ච දෙයක්කුත් නැහැ වගේ අර ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වගේ හැඟීමක් අවසානයේ ඇති වෙන්න පුළුවන්. දැන් ඔබ ටික පස්සට පොඩ්ඩක් හිතලා බැලුවොත් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඔබ ඒ ගැන කලබලකාරී වෙන්න එපා. කල්පනාවෙන් වැඩ කරන්න. ධනය හරි විදිහට, මුදල් හරි විදිහට භාවිතා කරන්න, කළමනාකරණය කරගෙන අනවශ්‍ය මුදල් වියදම් යෙදෙන්න පුළුවන් අනපේක්ෂිත විදිහට. ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. කේතු 8 ඉන්නේ තවදුරටත් ඔබට යම් ආකාරයක නොපෙනෙන බලවේග, අමනුෂ්‍ය බලපෑම්, പ്രേත බලපෑම් සහ නොපෙනෙන gedara වාස්තු විද්‍යාත්මක බලපෑම් ඉන්න තැන තියෙනවා නම් මේ වගේ බලපෑම දෝෂ තත්ත්වයන් ඔබට පහසුවෙන් එන කාලයක්. විශේෂයෙන් ඒවට ප්‍රතිකර්ම කරගන්න, නිවසේ වාස්තු දෝෂ තියෙනවා නම් ඒවා නිරාකරණය කරගන්න, නිවැරදි කරගන්න. ඒ වගේම මානසිකව ඔබට යම් පසුතැවීම ඇති වෙන්න පුළුවන් කාලයක්. හිත රිදීම ඇති වෙන්න පුළුවන්. හිත කඩා වැටෙන සමහර වෙලාවට ජීවිතේ බිඳුවටම එපා වෙලා කලකිරෙන තත්යකටපත් වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ නිසා ඔබ මොන තරම් දේවල් වුණා ජීවිතේ අසුභවාදීව හිතන්න එපා. ඒ ජීවිතේ සුභවාදී විදිහට ධනාත්මකව නැවත හිතලා නැගිටින්න උත්සාහ කරන මේ මාර්තු මාසය කියන්නේ ඔබට එහෙ සඳහා ශක්තියක්, ආශිර්වාදයක් තියෙන ග්‍රහ ගෝචර ගමන් ගණනාවක් සිද්ධ වෙන මාසයක්. සෙනසුරු සමග සිකුරු හිටියත් කලකිරීම මැද වුණත් ජීවිතේ සතුට භුක්ති විඳින්න වාසනාව ඇති කරනවා. සුභවාදී පැත්ත ධනාත්මක විඳීමේ හැකියාව සතුටක් ඇති කරන මාසයක් වෙයි. ඒ නිසා මකර ලග්න ඔබට මේ මාසෙ බයි ලග්නාධිපති තමයි සෙනසුරු ග්‍රහය. තුන්වැන්නේ බලවත් සෙනසුරු ග්‍රහයක් කොහොම වුණත් නරක නෑ. තුන්වැන්නට උපචේ ස්ථානේ බලවත් වෙනවා. එතරම් සිකුරු උච්ච වෙනවා කියලා කියන්නේ සුභඵල ඇති කරනවා. විශේෂයෙන් ගෙවල් දොරවල් ඉඩකඩම් සම්බන්ධ තිබෙන ගැටලු නිරාකරණය කර ගන්නට හැකියාව ඇති කරනවා. විදේශ ගමන් බලාපොරොත්තුවක් තිබුණා නම් ඒක සාර්ථකත්වයට පත් කර ගන්නට ඔබට ශක්තිය හැකියාව ඇති කරයි. ඉතින් ওই කාරණා ටික තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඔබට සතුරන්ගෙන් උනත් වැඩ ගන්න පුළුවන්, සතුරු කරදර පරාජය කරන්න පුළුවන්, සතුරන් මිතුරු වෙන කාල සීමාවක් බවට පත් වෙයි මාර්තු මාසය. ඉතින් ওই කාරණා හොඳට හිතට ගන්න. ජීවිතයේ සුභවාදී හැඟීමකින් ආරම්භ කරන්න මාර්තු මාසය බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගත හැකි තිබුණු බාධා කරදර බොහොමයක් ඉවත් වෙන මාසයක් බවට පත් වෙනවා අනුමානයි මකර ලග්න ඔබට මේ මාර්තු මාසය. කුම්භ ලග්නෙන් උපන් ඔබට මේ 2026 මාර්තු මාසය කොහොම වෙයිද? මොන වගේ බලපෑමක් ඇති කරයිද? පලාපලයක් උදා කරයිද? ඒකට තමයි කතා කරන්නේ කුම්භ ලග්න හිමියනි. ඔබ ගැන තමයි මේ කතා කරන්නේ. අහන්න. ඔබට මේ මාර්තු මාසය තුල සිදු විය හැකි ඔබේ ජීවිතේ වැඩි සම්භාවිතාවයක් පවතින කාරණාවන් ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඔබේ කාරණා කතා කරන්නේ ජෝතිෂ සිද්ධාන්ත මත පදනම්ව. ඉතින් මට හිතෙන දේවල් නෙමෙයි කියන්නේ. ඔබගේ ග්‍රහ ගෝචරයේ සිද්ධ වෙන දිහා බලලා ඒ සිද්ධාන්ත මත පදනම්ව තමයි මේ කාරණාවන් ප්‍රකාශ කරන්නේ. ඉතින් පහුගිය කාලේ ඔබගේ ගත වුණ නිසා අද දවසෙත් ඔබ කල්පනා කරන්නේ මොන කර්මයක්ද මොන පවද්ද මම මේ ගෙවන්නේ කියලානේ. ඔබේ ජීවිතේ පුදුම විදිහේ බාධා කරදර මැදක දැන් ඔබ ගෙවන්නේ. ඔබ මහා ඉන්නේ ගිනි ගොඩක් මැද. පපුවේ ජින්දර, ඔළුවේ ජින්දර. ඔබට පුදුම විදිහට පිච්චෙමින් ජීවත් වෙන කාලයක් තමයි ගත වෙන්නේ. කිසිම ඉස්පහසුවක් නැහැ. මානසික පීඩාකාරී තත්ත්වයන් එන්නම වැඩි වෙනවා. දරා ගැනීමේ සීමාව දැන් ඔන්න රතු කට්ට පනින්න ඔන්න මෙන්න දැන් තියෙන්නේ. මං කියනවා තවදුරටත් ඒක පන්න ගන්න එපා. මාර්තු මාසය තුල ඔබට යම් ආකාරයක සහනදායී තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඇයි එහෙම කියන්නේ? ඔබගේ ග්‍රහ ගෝචර ගමන් ගණනාවක් කීපයක් සිද්ධ වෙනවා මේ කාලය තුල. ඒවා වෙනස් වෙනවා. විශේෂයෙන් ඔබගේ සිකුරු ග්‍රහය මාර්තු මාසයේ ආරම්භ වෙනකොටම දෙවැන්න ධනස්ථානයට අවිල්ලා උච්ච වෙනවා. ඊටා බලවත් ග්‍රහ භාවයටපත් වෙනවා. ඊටාම වැදගත් මේ ග්‍රහ ගෝචර ගමන. ඒ වගේම තමයි රවි ග්‍රහය මාර්තු මාසයේ මැද භාගයේ වෙනකොට ඔබගේ කේන්දරේ දෙවෙනි භාවයට එනවා. රවි ලග්නෙන් සතුරු භාවයෙන් ඉවත් වෙලා. ඒකත් ඉතාම වැදගත්. හැබැයි කොහම වුණත් කෝටියක් ප්‍රශ්න මැද ගෙවන ඔබට ඒ කෝටියෙන් භාගයක් අඩු වුණා කියලා තවත් භාගයක් තියෙනවනේ.
ඒ කියන්නේ ඔබට මේ පීඩාකාරී තත්ත්වය තවදුරටත් තියෙනවා කියන එක. ඉතින් කොහොම වුණත් අර ජීවිතේ මොන ප්‍රශ්න කරදර බාධක තිබුණත් ඒ දේවල් එක්ක ජීවිතයේ තියෙන දුක එක්ක දුකත් එක්කම සතුටකොත් විඳින්න පුළුවන් කාලයක් බවට පත් වෙන. මෙච්චර කාලයක් ඔබ දුකම විතරනේ. දුකම තමයි ප්‍රශ්න විතරයි. හැබැයි මොන ප්‍රශ්න බාධා කරදර තිබුණත් මොනතරම් දුක් පීඩා තිබුණත් ඒ එක්කම ඒවා විඳින ගමන් පොඩි සතුටකුත් විනෝදයකුත් සහ ජීවිතේ සුබවාදී පැත්තකුත් ඔබට දකින්න කාලයක් වෙනවා මේ මාර්තු මාසය. ඒකයි මම මේ කියන්නේ. ඔක්කොම ප්‍රශ්න මට දැන් බොරුවට කියන්න බෑ. මා සියලු ප්‍රශ්න විසඳුණා. ඔබට කෝටියක ලොතරැයියක් ඇදෙනවා. ඒ වගේ බොරු කියන්න බෑ. එහෙම කියනවා මම දැකලා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මොනවා කරන්න බැයිද? ඉතින් එහෙම වෙන්නේ නැහැ. මහා පරිවර්තනයක් මේක පාටම එහෙම වෙන තත්ත්වයක් ඔබට පෙන්වන්නේ නැහැ. ඔබ තවදුරටත් ඒ රාෂ්ට්‍රකේ ගත කරනවා දෙවෙනි මාස 2027 ජූනි මාසයේ දක්වා. ඉතින් ඒකත් එක්ක තවදුරටත් රක්නේ රාහු මේ අවුරුද්ද අවසන් වෙනකන් ගමන් කරනවා. ඔළුව විකාර කරනවා. එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා. ස්පාසුවක් නැහැ. යන ගමන් වලින් ප්‍රයෝජනෙකුත් නැහැ. අතේ තියෙන සල්ලි ටිකත් ඉවරයි. ඉතින් ණය ගෙවා ගන්න විදිහක් නැහැ. සල්ලි ණයට ගත්තා ඒවා ගෙවා ගන්න විදිහක් නැහැ. ඔබ ඉල්ලා ගන්න දැන් කෙනෙකුත් නැහැ. ඉල්ලා දැන් මේ වගේ හිර වෙලා ඉන්නේ ජීවිතේ. දෙවැන්නේ සෙනසුරු ඉන්නේ. හැබැයි මේ සිකුරු ග්‍රහයා උච්චව දෙවෙනි භාවයේ බලවත් වෙනකොට වෙන්නේ ඔන්න ඔබට ධනය සම්බන්ධව සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මාර්තු මාසෙ. එහෙම කියන්නේ ඇයි? ටිකක් ඔන්න ණය තුරුස් වලින් නිදහස් වෙන්න හැකියාව ඇති කරයි. ඔබ ණයට දීපු මුදල් ටික ඔබට හපව ලබා ගන්න හැකියාව ඇති කරයි. රැකියාවෙන් කොමිස් කොන්ත්‍රාත් වැඩවලින් යම් මුදලක් ඔබගේ අතට එයි. ඒ වගේම තමයි ඔබ කරන වෘත්තිය තුල යම් ආකාරයක ඔබට යම් ආකාරයක බෝනස් එකක් වෙන්න පුළුවන්. හිඟ මුදලක් වෙන්න පුළුවන්. ලැබිය යුතුව තිබූ දෙයක් වෙන්න පුළුවන්. විවාහ සහකරුවාගෙන් සහකාරයෙන් ලැබෙන දෑවැද්දක් නැත්නම් ඒ වගේ මුදලක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඔබට මොකක් හරි ක්‍රමයකින් මුදලක් ලැබිලා ජීවිතේ වම් සුබතාදී තත්ත්වයක් ප්‍රති කරන බව පෙන්눔 කරනවා. ඒ වගේම තමයි විවාහ සහකරුවන් අතර යම් ගැටලු ආරාවල් තිබුණා නම් පහුගිය කාලේ මරා ගත්තා නම් ඔන්න දැන් පොඩ්ඩක් ඒවා निराකරණය කරගෙන ඔන්න අපි දෙන්න සතුටින් ඉමු කියන තැනට හිත හදා ගන්න තැනට එනවා. මේ ප්‍රශ්නේ මොනවා තිබ්බත් කමක් නැහැ. හොඳින් ඉමු කියන තැනට හිත හදා ගන්න පුළුවන්. ටිකක් ආදරණීය වචන ටිකක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා අසහකාර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම හැකියාව වාසනාව ඇති කරනවා කුඹ ලග්න ඔබට මේ මාසය. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සුබවාදී වෙනවා. ඉතින් කොහොම වුණත් විදේශ ගමන් බලාපොරොත්තුවක් තිබුණා නම් ඔන්න ඒක සාර්ථක කරගන්න ශක්තිය ඇති කරයි. ඒ වගේම තමයි තවදුරටත් කේතු 7 යන්නේ ඉන්න නිසා 7 යන්නේ විවාහ සහකරුවන් නැත්නම් අලුතෙන් විවාහ වෙන්න හිතන් ඉන්න අයට තරමක් බාධා තියෙනවා. කොහොම වුණත් මේ සිකුරු උච්ච වීමත් එක්ක ඒ බාධා අඩු කරගෙන ඔබට විවාහය තවදුරටත් තිබුණේ බාධා අඩු වෙලා තියෙන නිසා ඔබට යෝජනා ඇවිල්ලා විවාහය ස්ථිර කරගෙන සාර්ථක විවාහ ජීවිතයට එළඹීමේ වාසනාව තියෙනවා. ඒකනේ පොඩ්ඩක් උනන්දු වෙන්න ඕනේ. හැබැයි ගුරු ප්‍රශ්නයන්නේ ගමන් කරන්න ඊටාම යහපත් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අයට මොන බාධා තිබුණත් අපල තිබුණත් විශිෂ්ට ජයග්‍රහණයෙන් අත්පත් කර ගැනීමේ ශක්තිය තවදුරටත් ග්‍රහ ගෝචර ගමන තුල යෙදিলা තියෙනවා. ඒක ඊටාම බලවත් ග්‍රහ පිහිටීමක් වෙයි. ඒ නිසා ඉගෙන ගන්න අයට ඊටාම යහපත් වෙනවා මේක. හැබැයි ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න ඕන. ඔබ නොමග ගියොත් නොමග ගියා තමයි මේ කාලේ ජීවිතේ හැදෙන්නත් පුළුවන් කුඹ ලග්නෙම ඔබ මේ කාලය තුල. ඒ නිසා මං කියනවා ජීවිතයේ මේ කාලය තුළ ඔබට ලොකු පාඩම් ගොඩක් ඉගෙන ගන්න තිබෙනවා. ඔබ ඉගෙන ගත්තා, තවදුරටත් ඉගෙන ගනිමින් ඉන්නවා. ජීවිතේ නොවැටි ඉන්නේ කොහොමද කියන පාඩම තමයි ඔබ ඉගෙන ගනිමින් ඉන්නේ මේ වෙලාවේ. ඒ නිසා වැටෙන්න තියෙන පාරවල් ඔක්කොම දැන් ඔබ වැටිලා දැන් ඔබ දැන් ආයේ කොහෙටද වැටෙන්නේ කියලා දැන් ඔබටත් හිතා ගන්න බැරුව ඉන්නේ. ඊළඟට මොකද්ද වෙන අලකලංචිය කියලා දැන් හිතා ගන්න බැරුව ඉන්නේ. ඉතින් ඊළඟට මොකක් වුණත් දැන් ඔබට ප්‍රශ්නයකුත් නෑ. එහෙමත් හිතනවා වෙලාවකට දැන් ආයේ මොනවා වුණත් මොකද කියලා. තවත් මොනවා වෙන්නද කියලා. ඉතින් එහෙමනේ දැන් හිතෙන්නේ. ඉතින් ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ හින්දා දැන් ඔය ඔක්කොම වෙලා ඉවර. හැබැයි මම කියන්නේ ඔය කියන බාධා කරදරකාරී තත්ත්වය ඔබට හැමදාම තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ග්‍රහ ගෝචර ගමන් හැමදාම වෙනස් වෙනවා. මොහොතක් පාසා වෙනස් වෙනවා. මේ කතා කරන මොහොතේ වෙනස් වෙමින් පවතිනවා. පින පව කුසල අකුසල කියන ඒවා දෝලණය වෙනවා මේ ග්‍රහ ගෝචර ගමන් එක්ක. අපි කරපු නරක වගේම හොඳ දේවල් සංසාරේ වුණ තරම් තියෙනවා. ඒවත් අපිට ඔය එක්කම එනවා පිටිපස්සෙන්. සුබ ආදී ග්‍රහ ගෝචර ගමන් එනකොට අපිට ඒවා අපේ ජීවිතේට ශක්තිය වාසනාව උදා කරලා දෙනවා. ඉතින් ඒ කාල සීමාවල් ඉස්සරහට එනවා කුඹ ලග්න හිමියනි. ඒ නිසා මානසිකව වැටෙන්න එපා. ශක්තිය ඇති කරගන්න, සුබ ආදී සිතවිල්ලක් ඇති කරගන්න. ජීවිතේ කියන්නේ හැමදාම එකම විදිහකට තියෙන දෙයක් නෙවෙයි. මේක වෙනස් වෙමින් යන ගමනක අපි යන්නේ. හරියට ගලන ගඟක් වගේ සුන්දර වෙන්නේ බාධා කරදර එන තරමට තමයි. හැබැයි ජීවිතේ ඔබ මේ කාලේ තුල ලබන පරිණත භාවය අත්දැකීම මං හිතනවා ජීවිතේ කිසිම දවසක ඔබට ලැබිලා නැතුව ඇති. ඒ නිසා ඔබ ඒ කාලේ සමහරට හිතන්නද මට නම් මෙහෙම වෙන්නේ නැහැ. මං තමයි අර මමයි රජා වගේ හිටපු කාලයක් තිබ්බනේ. ඉතින් ඒ හින්දා දැන් ඔබට තේරෙනවා එහෙම ඉන්න බෑ. රජා වුණත් කොයි වෙලාවෙ හරි බලු වෙන්න පුළුවන්. රජකම නැති වෙන්න පුළුවන්. ඔටුන්න ගැලවිලා බිමට වැටෙන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ කියලා පාඩම ඉගෙනගෙන තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබට ඒක නැවත දැන් ඔබ දන්නව ඒක වැටෙන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? දෙයක් ඇති වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගත්තාම ඒ මිනිස්යායි වටන්න බෑ කක්කරටත් මොනවා කරත්. ඒ නිසා මේ වෙලාවේ කුඹ ලග්න හිමියනි ඔබ ජීවිතේ
දුක්ඛ අමාරු තත්ත්වයක මානසික පීඩාකාර තත්ත්වයක හිටියත් දුක්ඛිත තත්ත්වයක හිටියත් ඔබ මේ මානසික තත්ත්වයන් වෙනස් කරගෙන මාර්තු මාසය තුළ ඔබගේ ආරම්භ වෙනකොට සුභවාදී ග්‍රහ ගෝචරයක් ඇති කරනවා. මේක ටිකෙන් ටික ඔබ ඉදිරියට යහපත් තත්ත්වයටපත් වෙයි. බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමේ හැකියාව ඇති කර හැබැයි ඕකට නම් මුදල් සම්බන්ධ ගණන්වලදී පරිස්සම් වෙන මිනිසුන් විශ්වාස කරලා වැඩ කරන්න එපා. විශ්වාස කරලා ණයට දෙන්න යන්න එපා. ඔබට මුදල් ටික නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වංචාකරුවන්ට හසුවීමේ අවදානමත් වෙන ඔබගේ අසරණකම ඔබගේ තියෙන ප්‍රශ්න ගැටලු වලින් වාසි ගන්න මිනිස්සු ගොඩක් බලාගෙන ඉන්නවා මේ කාලේ. මේ වෙලාවේ නිසා ඒ වගේම පරිස්සම් වෙන්න කියන මතක් කරනවා කුඹ ලග්න හිමියන්ට. ඉතින් ඔබට ඔය දේවල් ඔබ තේරුම් ගන්න කටයුතු කරොත් ඔබේ ජීවිතේ බුද්ධියෙන් වැඩ කරොත් ඉවසීමෙන් වැඩ කරොත් මේ කාලේ තුල කල්පනාවෙන් කටයුතු කරොත් ඔබට මේ වාසනාවන්ත මාසය මේ මාර්තු මාසය බවට පත් කර ගන්න අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙයි. ඉතින් ඒ සඳහා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මීන ලග්නෙන් උපන් ඔබට මේ මාර්තු මාසය කොහොම වෙයිද මොන වගේ පලාපල තත්ත්වයක් උදා කරයිද ඒ සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. අහන්න මීන ලග්න හිමියනි ඔබේ ජීවිතයේ ඉදිරි කාලයේ සුවිශේෂී කාලයක් බවට පත් වෙනවා. ඉතින් දැන් ඔබ මේ වෙලාවේ ඉන්නේ උලත් එකයි පිලත් එකයි කියලානේ. උලත් එකයි පිලත් එකයි කොහොමත් එකයි. හරිද? අන්න එහෙම ඉන්නේ. දැන් මොනවා වුණත් දැන් ඔබට ප්‍රශ්නයක් නැහැ කියලා හිත හදාගෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මොකද දැන් බැට කාලා වැලෙන්ටන වැඩවලල් ඔක්කොගේම වැටිලා මානසිකව චප්ප වෙලා චොර වෙලා දැන් නන්නත්තර වෙලා කුජීත වෙලා ඉන්නේ. මම මේ වචන වලින් කිව්වේ ඔබට දැන් ආයේ තවදුරටත් මානසිකව පුදුම පීඩාකාරී තත්ත්වයක්. ඒක ඔබට වචන වලින් විස්තර කරන්න බෑ. ඔබ දැන් ඔක්කොම ඔබ පාගාගෙන යනවනේ. ඔබ වලපල්ලට දාන්න පල්ලයට කොච්චර කුමන්ත්‍ර එනවද කොච්චර සතුරු තමන් ඇසුරු කරන අය ඔබට කොච්චර යාළුවෝ කියලා හිතපු අය ඇසුරු කරන අය ළඟින් හිටපු අය දැන් ඉන්නවද? ඔක්කොම ඔබට දැන් ගොඩක් ඔබ ප්‍රශ්න ගොඩක හිර වෙනකොට ඒ කවුරුවත් හිටපු තැනක්වත් හොයාගන්න බැරි තත්යකටපත් වෙලා තියෙනවා. මීන ලග්නය කියන්නේ ඔබ ලග්නාධිපති ගුරුගෙන් ඉපදිච්ච ලග්නයක්. ගුරු හිමි ලග්නයක්. ගුරු කියන්නේ බොහොම බලවත් ග්‍රහයෙක්. හතරවැන්නේ ඉන්නවා. ඔබ මන් දන්නවා මොනවා වුණත් මානසිකව වැටෙන්නේ නැහැ. මානසිකව වැටෙන්නේ නැහැ. ඔබ ශක්තිමත් කෙනෙක්. ගුරු සතුරුව හිටියත් දහ ලෝකේ ඉන්න බලවත්ම සුබ ග්‍රහයෙක් තමයි ගුරු ග්‍රහයා කියන්නේ. දෝෂ භංග යෝග උදා කරනවා මීන ලග්නයට. ඒ නිසා ඔබ මොනතරම් ප්‍රශ්න බාධා කරදරාවත් ඒවා දරාගෙන කාගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ රාෂ්ටකයේ ලග්නේ රාෂ්ටකයේ ගමන් කරනවා. හැබැයි සිකුරු ආවා ඔන්න ඔබගේ ලග්න භාවයට උච්ච වෙලා. දැන් පොඩි සතුටක් හිතට ඇති කරනවා පොඩි මේ කාලේ ඔන්න අර පොඩි මේ මාළුවාට පොඩි ඇමක් හම්බෙලා වගේ තමයි පොඩි తాවකාලික සතුටක් තියෙනවා. ඒ නිසා මේ හැබැයි මේ සතුට ඔබව අවභාවිතා කරන්න එපා. පරිස්සම් වෙන්න. විනෝද වෙන්න යන්න යාළුවොත් එක්ක කමක් නෑ විනෝද වෙන්න. හැබැයි විනෝද වෙනකොට ඒක ඔබගේ අනිත් පැත්තට ලොකු ප්‍රශ්නයක් වෙලා අවසන් වෙන්න ඉඩකඩ තියෙනවා. ඔබ වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. ඔබ නොකල වැරද්දකට අහු වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න. අවේලාවේ ගමන් බිමන් යන්න එපා. රැතොටේ අරේ මේ ඇවිදින්න යන්න එපා. නොකල දේවල් වලට අහු වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතේ පිළිබඳව ඔබ යම් ආකාරයක දෙයක් ගොඩනගාගෙන ස්ථාවර වෙන්න හදනකොට අහපව පල්ලෙහාට කඩා වැටෙන්න හේතු ගොඩක් හැදෙන්න පුළුවන්. නිසා ඉවසීමෙන් කල්පනාවෙන් ඔලුව පාවිච්චි කරලා වැඩ කරන්න. ඔබ විදේශගත වෙන්න හිතන් ඉන්නවා නම් ඊටාම යහපත් 12 වෙනි රාහු ගෝචර වෙනවා. බුදු පුජා ඉන්නවා. රවිත් ඉන්නවා. රවි මාසයේ මැද භාගයේදී ලග්න භාවයට එනවා. කේන්තිය පාලනය කරගන්න එහෙම වුණාම ආවේගශීලී භාවය තරමක් වැඩි වෙන්න පුළුවන් මාසත් මුල් සති දෙකෙන් පස්සේ. ඔක්කොම මොකද රවි සිකුරු රවි සෙනසුරු සිකුරු ඉන්නකොට ඉක්මන් තීරණ කරලා ඉක්මනින් මුදල් හම්බ කරන්න ඕන දේවල් කරලා සමහරට අමාරු වැටෙන්න පුළුවන්. වංචාවන් වලට අහු වෙන්න පුළුවන්. මේවා ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් විදේශ ගමන් බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට බාධාවක් නැහැ. හැබැයි අලුතෙන් ගෙයක් දොරක් ඔබ හදන්න හිතාන ඉන්න ඉඩමක් කර මම මිලදී ගන්න හිතාන ඉන්න ලංකරණය කරන. අන්න ඒ වගේ දේවල් වලට යහපත් වේ ඉදිරි කාලේ. ඒ බලාපොරොත්තු සාර්ථක කරගන්න හැකියාව ලැබේ. හැබැයි මුදල් සම්බන්ධ ගණන් වලදී ඔබ වඩාත් පරිස්සම් වෙන්නට ඕන සැලකිලිමත් වෙන්න. මොකද මේස රාශිය දෙවැන්න ධනස්ථානාධිපති කුජ තවදුරටත් ඔබගේ 12 වෙන්නේ ගෝචර වෙන්නේ 12 වෙන්නේ කියන්නේ වැය ස්ථානය. ඉතින් එතකොට සිකුරු ලග්න ධනස ලග්න භාවයට උච්ච භාවයට පැමිණුණත් ඔබගේ අනපේක්ෂිත වේදන් තත්ත්වයන් තවදුරටත් හැකියවීමේ හැකියාවක් තියෙනවා. බලාපොරොත්තු නොවන වේදන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි අනුකම්පාව භූමිකම්පාවක් වෙන්න පුළුවන්. හතරවැන්නේ ගුරු යන්නේ ඔබ විශ්වාස කරලා අය ඔබ අතහැර යන්න පුළුවන්. ඔබට ඒ විශ්වාසය අනිත් පැත්තට තියන්න නැති වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි නිවස පිළිබඳව අනිවාර්යෙන් ඔබ නිවසේ වාස්තු විද්‍යාත්මක පරීක්ෂාවක් අනිවාර්යයෙන්ම කරගන්න. ඊශාන දිශාවේ දෝෂ තියෙන පත්‍යක් පෙන්눔 කරනවා.
සහ gedara නිවාස දෝෂ වාස්තු දෝෂ තියෙනවා ඔබට මේ බලපෑම වැඩිපුර වෙනවා මානසික පීඩාවට ඒක හේතුවක් වෙන්න පුළුවන්. මේවා අවම කරගන්න ඔබට හැකියාව ලැබෙයි. ගොඩක් දේවල් වාස්තු දෝෂ නිවාරණය කර ගැනීම තුලින්. ඒ වගේම තමයි ඔබගේ බුද්ධ ග්‍රහයා 12 වෙනි ඉන්නේ ව්‍යස්ථානගතව. ඉතින් රාහුත් ඉන්නවනේ. ඉතින් ඔබ මේ කාලය තුල ගන්න සමහර තීරණ ඔබට තේරෙන්නේ පස්සේ තමයි අපරාධ එහෙම ගත්තේ. මේක නොකර ඉන්න තිබුණා. මේක මෙහෙම නෙවෙයි කරන්න තිබ්බේ මේ ආදි වශයෙන් පස්සේ පසුතැවෙන කාරණාවන් සම්බන්ධව සැලකිලිමත් වෙන්න පසුතැවෙන්නේ නැති විදිහට නොවන විදිහට ඔබ තීරණ ගන්න දෙපාරක් නෙවෙයි 100,000 වාරයක් හිතලා තීරණ ගන්න මේ කාලය තුල හොඳින් හිතලා සැලසුම් කරන්න බුද්ධියෙන් ඔළුවෙන් වැඩ කරන්න ඇඟ ඉස්සරහට දාන්න යන්න එපා වේගේ සීලී භාවය එන්න පුළුවන් ඒක ඉතා වැදගත් ඊළඟට තමයි ආදරයේ ප්‍රේමයේ සම්බන්ධව ආදරයේ මුවාවෙන් ප්‍රේමයේ මුවාවෙන් ඒ ලස්සන දේවල් අවභාවිතා කරලා ඔබේ ජීවිතේ විනාශ කරන දේවල් එන්න පුළුවන් ඔන්න ඔබේ හදවත හොරා ගන්න මේ කාලය තුල පරිස්සම් වෙන්න. මොකද ඔබට නොගැලපෙන එවැනි අය ඔබගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම සඳහා ජීවිතේට ලං වෙන්න තියෙන ඉඩ කඩ වැඩි මේ කාලය තුල. මේ කාරණා හොඳට මතක තියාගන්න. මම කියන්නේ සහකාර සබඳතාවය ඇති කරගන්න එපා කියන එක නෙවෙයි. ප්‍රේම සම්බන්ධය ඇති කරගන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඔය ගැන කල්පනාවෙන් වැඩ කරන්න. වෙන්න තියෙන අපහසුතාව වළක්වා ගන්න පුළුවන්. මෙහෙම වෙලා නොයෙක් ප්‍රශ්න වෙච්ච අය අපිට ඕන තරම් කතා කරනවා. ඉතින් මේ වගේ දේවල් ඔබට මේ කලින් කියලා දෙන්නේ මොකද ඒවා නොවි වළක්වා ගැනීමේ ශක්තිය ඔබට ඇති කර ගැනීම සඳහා. ඉතින් ඒ හින්දා එවැනි දේවල් වලින් අමාරු වෙන්න පුළුවන්. ඒවා ප්‍රේමයේ විවාහ ජීවිත ගත කරන අය තවදුරටත් ශක්තිමත් ඉවසීමෙන් ගත කරන්න වචන භාවිතදී පරිස්සම් වෙන්න සහ මතභේද දුරදිග අරන් යන්න එපා. ඒවා निराकරණය කරගන්න බැරි වෙයි එහෙම වුණොත් එහෙම. ඉතින් ඉවසීම කියන එක හරිය වැදගත් ජීවිතේ විවාහ ජීවිත සහ වගේ දේවල් සහකාර සබඳතා පවත්වාගෙන යද්දී. ඉතින් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඊළඟට තමයි රැකියා ව්‍යාපාර කරනවා නම් බාධා සහිතයි. මම බොරු කියන්න අවශ්‍ය නැහැ ඔබට. ඒ බාධා තවදුරටත් තියෙනවා. ඔබට එපා වෙනවා වෙලාවට රැකියාව. මොකද්ද කෙහෙම් මලද්ද කියලා හිතෙන වෙලාවල් ඇති. එතන ඉවරයක් නැහැ. ඉහළායගෙමුත් පීඩාව, ඉන්නායගෙමුත් පීඩා. හැබැයි ඔබ මේක තවදුරටත් අල්ලන් යන ටිකක් මාර්තු මාසයේ මැද භාගයේ පහුවෙනි තරම මේ තත්ත්වය වෙනස් වෙයි. ඉදිරියට මේවා ටිකෙන් ටික වෙනස් වෙලා යනවා. ඉතින් කොහොම වුණත් මේ මොන බාධා කරදර තිබුණත් ඔබට සතුටුදායක විදිහට ජීවිතේ සුබවාදී පණිවිඩයක් එක මාර්තු මාසයේ ආරම්භ කරන්න හැකියාව ශක්තිය ඇති කරයි. සුබවාදී දේවල් ගොඩක් වෙන්න තියෙනවා ඔබට. ඒ දේවලුත් ඒ විදිහටම සිද්ධ වෙයි. බොහොමයක් ප්‍රමාද වෙච්ච බාධාකාරී විදිහට සිද්ධ වෙච්ච පහුගිය කාලේ කරගන්න බැරුව හිටපු ගොඩක් දේවල් ඔබට මාර්තු මාසය තුළ අනිවාර්යයෙන්ම කරගැනීමේ ශක්තිය ඇති කරලා තියෙනවා ග්‍රහ ගෝචර ගමන් එක්ක. මම ප්‍රාර්ථනා කරනවා ඔබට මේ මාර්තු මාසය තුළ ඔබේ බලාපොරොත්තු ඒ විදිහටම සාර්ථකත්වයට පත් කර ගන්න හැකි ශක්තිය ආශිර්වාදය ලැබෙන්න කියලා ඔබට තෙරුවන් සරණයි සුබ ප්‍රාර්ථනා කරනවා.